සුබ දවසක් හැමෝටම. අද තරිදු ඇවිල්ලා විවාදයට ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනවා කියන්නේ ඌ ඇවිල්ලා බිත්තර 4ක් කෑවා. හරිද? ඔය ලෑස්ති හරිද? වර මන්නේ මුහත් කරනවා. මන්නේ මුහත් කරනවා. අර මචං ඔය නාන කාමරේ තිබුණේ බන්දු සමරසිංහගේ කාලේ. ඒකේ අර අන්තිමට උගේ ගෝලයා මේ බොක්සින් තරගයකට බලලා දිනද ඒක? බොක්සින් තරගයකට යනවනේ මචං. මේ දැන් මේ ඌ ඇවිල්ලා අර කෙල්ලට මතකද ඒක? ඒක මම පෙන්නන්නම් මැදිය. මේ ඒකේ අන්තිමට මේ ඒක මම බල්ලම කතා කරමු. ඊට කලින් මම මේ අපි ඊට වඩා ඔළුගලසගේ ප්‍රශ්න ඔළුගලසගේ ප්‍රශ්න තියෙනවා. පසේගේ ප්‍රශ්න තියෙනවා. නමුත් දයාගේ ප්‍රශ්නෙන් පටන් ගමු අපි. මේක බලන්න මේ තියෙන්නේ. අර කමාන්ඩෝ කියන යෝධයා මගේ පාපගේ පුතා. මිස්ටර් ආනෝල්ඩ් සුබසිංහ. අර කමාන්ඩෝ කියන යෝධයා මගේ පාපගේ පුතා. මම ඇවිල්ලා මේ අක්මතාරිස්නේ. අර ඇමරිකාවේ නළුවෙක් ඉන්නේ. නෝනිස් කියලා. දෙල්ල කඩාගෙන බැසිකිලි එක පැටල මලේ. ඒක ඔය අපේ අයියා. මම තමයි සිල්වස් සෙලව්. මගේ පාපා තමයි රම්බෝ එකේ කොල්ලට ඉන්නේ. මේක දැක මේ ඔබ සමරසිංහගේ මෙයාගේ ෆිල්ම් මරමය බලලා තියෙනවා නම් බල දැකලා ඇති. ඒගොල්ලොන්ගේ තියෙන කොමඩි ඒගොල්ලොන්ගේ කොමඩි වල තියෙනවානේ මේ එකම දේ තමයි රිපීට් වෙන්නේ. ඒතකොට ඒ වගේ තියෙන එකම එක කෑල්ලක් තමයි ඔය මේ ඔය සල්ලි තියෙන පවුල් වල කෙල්ලොන්ව බඳින්න යනවා මේ මුන්. ගිහිල්ලා මුන් ඇවිල්ලා අමු පජාතය මුන් අර කෙල්ලොන්ගේ අම්මලා රවට්ටන්නේ වන් ආනෝල් බුලත් සිංහල හරි මොකද සුබසිංහනේ ආනෝල් සුබසිංහනේ වකර කියලා ඒක තිබු ආතල් ඉතින්. ඊට පස්සේ බොරු ඉංග්‍රීසි වලින් කතා කරනවා. ඒක මරු එකක් තියෙනවා අර මේ කවුද මේ අර කෙල්ල මේ සංගීත ඉංග්‍රීසි කතා කර ඉනකොට අර මේ එහෙර ආතල් කෑලි ගොඩක් තියෙනවා. නෑ නෑ ගිහිල්ලා මේ ඒ කියන්නේ සල්ලිකාර කොල්ලව බඳින්න එක යන සංගීතාව. ගියාම මේ ඒකට ඉංග්‍රීසි බෑනේ තිගේ වගේ කරේ ඒ වගේ ආතල් තියෙන ලොකු ෆෝන් උස්සන් ඉන්නවා. කුලියට ඊට පස්සේ ඇඳුම් අරන් ඉන්නේ. ඉතින් අර දයාගමගේ කියන්නේ ඒක රියල් ලෝකේ version එක. හරිද ලොකුවට අර මේවා කියා බැංකුව වලින් ණය අරගෙන චක්මතාරිස් ඉන්නේ අපේ මාමා ගගා ඕක තමයි ණය අරන් තියෙන්නේ හරිද? රනිල් වික්‍රමසිංහ ඉන්නේ වගේ. වා කියන්නේ මේ දයාගමගේගේ දැන් අපි දැන් එළියේ දන්නේ සමාජයේ කතා බහට ලක් වෙන්න සිද්ධිය මේ එකක්. මොකද්ද මේ මහජන බැංකුවේ ගත්ත ණය. ඊට අමතරව මේ වෙද්දී ඉන්න මම පෙන්නන්නම් මේ තියෙන්නේ ලංකා බැංකුව ඉස්සරහා ගහලා තියෙනවා මෙන්න මේ බැනර් එක අම්පාරේ හරිද? ආයකර ගැනීමේ ආයතනික අංශය විසින් මේ ඇවිල්ලා අරක නෙමෙයි. අරක තියෙන්නේ මීරානියා ස්පෙසිස් සහ මේ අනිද මිල්ලනියවත් කියලා ඉඩම් දෙකක් තමයි එතන ඇපේට තියලා තියෙන්නේ. ඒක නෙමෙයි මේක වෙන. මේ වෙන එකක්. මේ ඇවිල්ලා මේ වෙන කියන්නේ නිකන් වෙන නෙමෙයි. මේ ඇවිල්ලා කෙලින්ම කර්මාන්තශාලා දෙක. පළවෙනි වෙනිදේ සිටින අම්පාර ඩීඑස් නගර මාවතේ පිහිටි කාර්මික ප්‍රදේශයේ වරික්පනං අංක 95 දරන ස්ථානයේ පිහිටි අංක 4 අක්කර 4යි රූට් 4යි පර්චේස් 5කින් යුක්ත කර්මාන්තශාලා ගොඩනැගිල්ල සහිත වටිනා ඉඩමක් ජුලි මාස 3 වෙනිදා පෙරවරු 9ට අම්පාර ඩීඑස් නගර මාවතේ පිහිටි ලංකා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල පරිසරයේදී ප්‍රසිද්ධ වෙන්දේසි විකුණු ලැබේ ඔන්න ගන්න ඉන්නවා නම් ගිහිල්ලා ගන්න. හරිද? දෙවෙනි වෙන්දේසි අම්පාර ඩඩ්ලි සේන මේ එක ෆැක්ටරියක් දෙවෙනි එක අම්පාර ඩඩ්ලි සේනාගේ මහත්තයා පිහිටි දයා අපරාධ කර්මාන්තශාලා භූමිය 3 වෙනි දින පෙරවරු 10:30ට ඩීඑස් නගර මහත්තයා පිළ ලංකා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාලය සභාවකදී ප්‍රසිද්ධ වෙන්දේසි කරනු ලැබේ. මේ මුදල් ගෙවා ප්‍රචාර කරනවා නොවේ. නමුත් ඉතින් දයාගෙන් පටන් ගමු ෆසීල් පොඩ්ඩක් හිටියෙන් ෆාතිමාට පුළුවන් මේ එක වෙන්දේසියට කියන කතා ඔයාලට කියන්න පුළුවන් කතා ප්‍රවෘත්ති. දයා ගමගේට අයත් දයා ගෲප් සහ දයා ඇපරල් කියන සමාගම් විසින් මේ බැංකුවට එරෙහිව ගොනු කරලා තිබිච්ච රිට් පෙත්සම අභියාචන අධිකරණය විසින් නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඒතර දයා ඇපරල් සමාගම මහජන මේ බැංකුවෙන් අරගෙන තිබිච්ච ලොකු ණය මුදලක් ගෙවීම පැහැර හැල්ලා තියෙනවා. එතන මේ නිසා බැංකුව තීරණය කරලා තියෙනවා ණය මුදල වෙනුවෙන් ඇපයට දීලා තිබ්බ දයා ගෲප් සමාගමට අයත් මිලනියවත් ඇතුළු දේපල කිහිපයක් පරාටේ නීතිය යටතේ වෙන්දේසි කළ බැංකුවේ සල්ලි පියව ගන්න. හැබැයි මේ වෙන්දේසි නවත්තන්න කියලා තමයි දයාගමගේ මේ එයාලගේ පාර්ශ්වය මේ අධිකරණයට යනවා. එතනදී දයාගමගේ පාර්ශ්වයෙන් ලොකු තර්ක දෙයක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ කියන්නේ ණය ගත්තේ දයා ඇපරල් සමාගම වුණාට ඇපයට තිබ්බ දයා ගෲප් සමාගමේ දේපලක් නිසා ඒ කියන්නේ ඇපරල් එකෙන් තමයි ණය ගත්තේ. නෑ ගෲප් එකෙන් තමයි ණය ගත්තේ ඇපරල් එකේ දේපල තමයි. ඒක නිසා වෙනත් තුන්වන පාර්ශ්වයක දේපලක් පරාට නීතියෙන් වෙන්දේසි කරන්න බැංකුවට බලයක් නැහැ කියන එක තමයි යාලා තර්ක කළේ. සහ ඊළඟ එක ඩොලර් ණය මුදල මේ රුපියල් කරද්දී බැංකුව අසාධාරණ විදිහට ඉහළ පායන මේ විනිමය අනුපාතයක් දාලා ඒක මිලියන 353කට වඩා වැඩි ලාභයක් ලබන්න හදනවා කියන ට්‍රේඩ් එක කියන්නේ ඒගොල්ලෝ අනුව තීන්දුව කරලා තියෙනවා කියන එක.
ඒකේ ෆාතිමා කියපු ඒ මූලික තර්කය තමයි විශේෂ දෙයක් වෙන්නේ. ඒත් එක්කම අනිත් පැත්තේ පීපල්ස් බැංක් එක පැත්තෙන් මේ මූලික තර්කවලට උත්තර දීලා තිබ්බා. ඒ උත්තරේදී ප්‍රධානම කාරණය වෙන්නේ විශේෂයෙන්ම දයා ගෲප් සහ දයා ඇපරල් කියන ආයතන රිට් එකට යන්නේ අවුරුද්දකට වැඩි කාලයක් පරක්කු වෙලා. ඒ කියන්නේ මුලින්ම මේ වෙන්දේසි කරනවා කියලා ගැසට් කරන්නේ 2021 දී 21 අප්‍රේල් වල. හැබැයි රිට් එකට යන්නේ 2022 නොවැම්බර් වල. එතකොට සෑහෙන මේ පරක්කුවක් තියෙනවා. එතකොට ඒ පරක්කුව අසාමාන්‍ය පරක්කුවක් ලෙස තමයි ඔවුන් තර්ක කරන්නේ. ඒ වගේම ෆාතිමා කියපු ආකාරයට තුන්වනි පාර්ශවකේ දේපලක් කොහොමද වෙන්දේසි කරන්න නියෝග කරන්නේ කියන ප්‍රශ්නය. ඒකට අදාළව මේ මුලින්ම කවුද දයා ගෲප්ස් එකකින් බස්නාහිර පළාත් බල සිවිල් මහාධිකරණයේ නඩුවක් ගොනු කරලා තිබුණා. නඩුවක් ගොනු කරලා ඒකට අදාළව නියෝගයක් ලැබිලා තිබුණා. ඒ කියන්නේ මේ බැංකුව විසින් වෙන්දේසියට ලක් කරන ඉඩම් ටික ආරක්ෂා කරගන්න නියෝගයක් ඉල්ලලා තමයි ඔවුන් ගිහිල්ලා තිබුණේ. ඒක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඒ ප්‍රතික්ෂේප කළාට පස්සේ ඒකට විරුද්ධව මේ මොකද්ද ශ්‍රේෂ්ඨ අධිකරණයට යනවා මේ දයාගමගේලාගේ පාර්ශවය විසින්. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණයත් ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට ස්ථිර වෙනවා මේක වෙන්දේසි කරන්න පුළුවන් කියලා. එතකොට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ස්ථිර කරපු දෙයක් රිට් එකකින් ආයි හරවන්න බෑ කියන තර්කය පීපල්ස් බැංක් එකකින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම මීට කලින් 2021 දී නඩු තීන්දුවක් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේදී සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ලබා දීපු තීන්දුවක්. එහිදී යම් කිසි කෙනෙක් ණය ලබාගන්න අවස්ථාවේදී ඇපයට හෝ නැත්තම් මේ උකසට තියෙන දේපලක් ඒක තුන්වැනි පාර්ශ්වයේද හතරවෙනි පාර්ශ්වයේද පළවෙනි පාර්ශ්වයේද කියන එක අදාළ නැහැ. ඒ ණයට අදාළ උකසට හෝ මේ ඇපයට තිබිලා තිබුණා ඒක වෙන්දේසි කිරීමේ අයිතිය ඒ බැංකුවට තියෙනවා කියන එක තහවුරු කරලා තිබුණා. එතකොට ඒ නඩු තීන්දුවත් එක්කම තමයි අභියාචන අධිකරණය තීන්දුව කරන්නේ මේක ප්‍රතික්ෂේප කරන්න. අභියාචන අධිකරණය සලකා බලලා තිබුණා අසාමාන්‍ය ප්‍රමාදය සහ මේ ශ්‍රේෂ්ඨ අධිකරණවල ලබා දීපු මීට කලින් ලබා දීලා තියෙන නියෝගවල සලකා බලලා තමයි තීරණය කරලා තිබ්බේ රිට් එක ප්‍රතික්ෂේප කරන්න. ඒකේ අර වෙන්දේසි කරන පාර්ශවයත් වගඋත්තරකාරයෝ කරලා තිබ්බා නේද? දැන් ෂොක් මනන් සමරසිංහ කට්ටියනේ තිබ්බේ. ඒගොල්ලෝ වගඋත්තරකාරයෝ කරලා තිබ්බා. ඒගොල්ලෝ දාපු මේ රිට් එකේ. ඒක සාමාන්‍යයෙන් පාර්ශව සියලුම දෙනාව මේ පැත්සමකේදී පාර්ශවකරුවන් කරනවා. හරි ඉතින් අපි දයාගෙන තව ටිකක් කියන්න තියෙනවද මොන හරි දෙයක් එකතු කරන්න දෙයක් තියෙනවද නැහැ? හරි එහෙනම් මේ ෆාතිමා යනවා වෙන්දේසියට. ඔව් හරි ගිහිල්ලා දයාගේ මේක ගමුනේ. අපි මේ ගමු. මේ ඇවිල්ලා මීරානියා ස්ට්‍රීට් එක ඒක නෙමෙයි. එහෙනම් නෑ මේ වෙන්දේසියට දාලා තියෙන්නේ අම්පාර තියෙන දැනට දාලා තියෙන එක තමයි මං කිව්වේ. දැන් මේක කරන දවසට මේකට යන්නත් පුළුවන් අපිට ඇවිල්ලා. මේ තියන්නේ තරුණ ජයවර්ධන සහ අභීත එදිරිසිංහ විසින් මේ මහා ගැටුම මම පෙන්නන්නම් මේ තියෙන්නේ මේ තියන්නේ ගැටුමෙන් පස්සේ ගම්මන්පිලේ ගැන විස්තර කරන විදිය. තරමුට අරන් දවස් 7කට විතර පස්සේ දවසක අනේ ඒක හරි. ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා අත් දෙකට මාංචු දාලා ඔහුට ඉදිරියට නැවෙන්න කියලා ඔහුගේ ඇඟේ ඉතිරි වෙලා තිබුණු එකම ඇඳුම වෙන යට ඇඳුම දන හිස් දක්වා තරුණ ජයවර්ධන කරන ටික ඇවිල්ලා ඉන්නේ. තට්ටම් දෙක ඈත් මාර්ගය අභ්‍යන්තරයේ ස්පර්ශ කරන්නේ. අර ඇගිල්ල බල ඇගිල්ල. හරිද ඔය ටික හෙට වේ ඔය ටික වේ අභීත එදිරිසිංහට කරන්න යනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. මට එකක් කියන්න දෙන්න හොඳ කියන එක හොඳ කියපා මේක ආය මේක ඇවිල්ලා දැන් PG-13 නෙමෙයි දැන් මේක ඇවිල්ලා අර ඇඩල්ට් සොල්ලි වෙලා තියෙන්නේ මේ පොඩ්කාස්ට් ඇවිල්ලා අපි නෙමෙයි කරේ සලේල තමයි කරේ හරිද අපිට කරන්න දෙයක් නැහැ උඹලා පටන් ගත්ත වාත්‍රිකාව අපි එහෙම තමයි කරගෙන යන්නේ ඉස්සරහට ඉතින් හෙට 6ට නේද හෙට හවස 6ට SL log එකේ චෙක්අප් එකද මේවයි මන් දන්නේ නැහැ අභීත එදිරිසිංහ පෝස්ට් දිගටම එක එක තැන්වල කමෙන්ට් ආරෙ මෙහෙ දාලා තිබුණා සංවාදයකට එන්න ඉන්ටර්විව් එකකට එන්න කියලා ඉතින් ඒක එහෙම එකක් තිබුණා කලින් ඉඳන් ඉතින් මහා කියලා වගේ තිබුණා ඉතින් මගේ පැත්තෙන් තරුණ ජයවර්ධනට ඒක කියන්න ඇති මට එච්චර එක නෝට් වෙලා තිබුණේ නැහැ ඊට පස්සේ මේ
ඊට පස්සේ අද උදේ නැගිටිද්දි පෝස්ට් එකක් දාලා තිබුණා මෙහෙම එන්න කියලා. ඊට පස්සේ තරිදු ඒකට ඒ තරිදු පෝස්ට් එකක් දාලා එහෙම එන්න පුළුවන් අවුලක් නැහැ මේ මොකද්ද කියලා දාලා තිනවා මේ අභියෝගේ බාර අභියෝගේ බාර අරගෙන ඊට පස්සේ මොකක්ද දැන් තියෙන්නේ ඊට පස්සේ බෲනෝ දවල් වෙද්දි ඒක හදලා ලොකු පෝස්ට් එකකුත් දාලා දැන් මේක බීසනයක් වෙලා තියෙන්නේ හැමෝම දැන් ඒක ගැන තමයි කතා කරන්නේ. හැබැයි මේ වගේ ප්‍රසිද්ධියේ අභියෝගය අපි දුන්නම බාර ගන්න යන්නේ බං කවුරුත් දෙක් අපි ඇත්තට මම හිතන්නේ මේකේ තියෙන වැදගත් දෙයක් වෙනවා නම් වෙන්නේ මේකට අදාළව මේකට අදාළව කරුණු සාකච්ඡානේ ගම්මන් පිලාරි ඔය ඉන්න ප්‍රධාන චරිතයක් එක්ක සංවාද කරන්න පුළුවන් නම් තමයි මේ මහින්දපතින් හරි මහින්දපතින් බස් මහින්දපතින් ටිකක් හරි හොඳයි. නමුත් ඉතින් අභිතත් එක කතා කියන මම කියන්නේ කවන්නේ නැහැ ඒගොල්ලෝගේ මේකනේ ඉතින් ඒකයි කරන විදිහට කරගත්තාවේ. ඉතින් හෙට බලන්න පුළුවන් SLog එකේ හවස 6ට ඊට පස්සේ මට ෂුවර් තරිදුව තව සතියක් යනකම් ඔය සංවාද කෑලි විකෘති කරලා දානවා අභිතලගේ පැත්තෙන්. දැන් මට පස්සේ තරිදු උත්තර දීදී වීඩියෝ 10ක් විතර කරනවා මේක බොරු මේක විකෘති කරලා දාලා තියෙන එඩිට් කරලා දාලා තියෙන්නේ. ඕක තමයි ඊළඟට කන්න වෙන ආතල් එක උඩ. අභිත ප්‍රසිද්ධ කරලා තිබ්බා ඒගොල්ලන්ගේ පාර්ශවකාරයෝ ටික හෙට මේක ලයිව් ස්ට්‍රීම් කරනවා කියලා මම ඒ නම් ටික කියන්න ඇත්තට ඕනේ නැහැ දැනට. මේ ඉතින් ওই විදිහට තමයි එක්කෙනෙක් න try කරලා තියෙනවා ඔය ලයිව් එක කරන්න. ලයිව් එක කරන්න try කරලා තියෙනවා නේ. ආබේ අර ಭಾರತව දාලා දෙන වේදිනේ සලියට කරපු දෙයම කරා කියලා තමයි කියන්න තියෙන්නේ කියලා ගම්මන් පිළහෙට කියයි කියලා ප්‍රෙස් එකක් තියලා අනිත්තට. හරි අපිට දැන් මේ තව කතා කිහිපයක් තියෙනවා. කොහෙන්ද පටන් ගන්න අපි මොනවද කතා කරන්නේ? මොකද්ද මේ ප්‍රථම කියන්න ගියේ? දන්නේ කාගේද නෑ මෙයාගේ ආනන්ද විජේපාලගේ පැත්සමනේ. පැත්සමක් තියෙනවානේ. දැන් මේක ඇත්තටම ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවට මේ තේරීපත් වෙලා ඇවිල්ලා කෙටි කාලයක් තුළ අභියාචනාධිකරණයට යනවා. කවුද? පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා. ඔහු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනවා මේ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා හැටියටත් කටයුතු කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියටත් කටයුතු කරන්න බෑ කියන පදනමින් ඒ හින්දා මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන්න සුදුසු නෑ කියලා තීන්දුව ලබා දෙන්න කියලා තමයි රිට් පැත්සමකින් ඉල්ලන්නේ අභියාචනාධිකරණයේදී. එතකොට අභියාචනාධිකරණයේදී ඒ පැත්සම මේ මොකද්ද ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්න හේතුව හැටියට කියලා තිබ්බේ මේ ඒ කියන්නේ අනිත් පාර්ශ්වය ආනන්ද විජේපාලගේ පාර්ශ්වය ඉදිරිපත් කරපු තර්කය පිළි අරගෙන තිබුණා. එතකොට ඔහු රජයේ සේවකයෙක් කියලා කියන්නේ ඔහු වෙටුපක් හෝ දීමනාවක් හෝ කිසිම දෙයක් ලබා ගන්න එවැනි අවස්ථාවක ඔහුව රජයේ සේවකයෙක් හැටියට සලකන්න බෑ කියන තර්කය අභියාචනාධිකරණයේ ඉදිරියේදී තබලා තිබ්බා. එතකොට ඒව බාර අරගෙන අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරලා තිබුණා. අභියාචනාධිකරණයේ පැත්සම ප්‍රතික්ෂේප කළාට පස්සේ රේණුක පෙරේරා යනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අභියාචනාධිකරණයේ තීන්දුවට විරුද්ධව අභියාචනයක් දානවා. එතකොට ඒ අභියාචනා පැත්සම තමයි අද දිනේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපති ධූරයෙන් යුත් මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී සලකා බැලුවේ. එතකොට ආනන්ද විජේපාල මන්ත්‍රීවරයා වෙනුවෙන් නැත්නම් ඇමතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී හිටිය ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා එතකොට කවුද රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී හිටියා තවත් නීතිඥවරයෙක්. ඔහු අධිකරණයේදී කියලා තිබුණා මේ පැත්සම තවදුරටත් සලකා බලන්න පුළුවන්. ඒකට හේතුව හැටියට කිව්වේ ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්මිමි මොකක්ද ඒ තනතුර මට කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා කියන්නේ රජයේ මේ තනතුර රජයේ සේවකයෙක් පත්වෙන තනතුරක්. එතකොට එවැනි තනතුරක සේවය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරන්න බෑ කියලා. ජෙෆ්රි අලහරත්න ජනාධිපති නීතිඥතුමා පැහැදිලිව ඒකට ප්‍රතිඋත්තර දීලා තිබුණා රජයේ සේවකයෙක් නම් අනිවාර්යෙන්ම වෙටුපක් හෝ දීමනාවක් හෝ මොකක් හරි අරගන්න එපේ. එතකොට කිසිම දෙයක් අරගෙන නැත්තම් මේක ස්වේච්ඡා සේවයක් වගේ එකක් කරලා තියෙන්නේ වගේ තර්කයක් ඉදිරිපත් කරලා තිබුණා. නීතිපතිවරයා වෙනුවෙනුත් පෙනී හිටීමක් තිබ්බා අනිකුත් වග උත්තරකරුවන් වෙනුවෙන්. නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරපු තර්කය තමයි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජීව පෙරේරා මහතා තමයි අධිකරණයේ කරුණු දැක්වීමක් සිදු කරලා තියෙන්නේ. ඔහු ඉදිරිපත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී තමා රජයේ සේවකයෙක් හැටියට ඉන්න බෑ. පත් වුණාට පස්සේ ප්‍රශ්නයක් නෑ වගේ තර්කයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒක අදාළ වෙන්නේ මෙතනට කියලා. කෙසේ හෝ සියලුම තර්ක බලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරලා තියෙනවා මේ අභියාචනා පෙත්සම විභාගයට ගැනීමට තීන්දුව කරලා තියෙනවා. එතකොට නොවැම්බර් 3 වෙනිදා මේ අභියාචනා පෙත්සම නැවත විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලා තියෙනවා. මේ කලින් සාගර රත්නායකනේ හිටියේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අරගේ ආණ්ඩුවේ. අරගේ ආණ්ඩුවේ එයාගේ රණේගේ කාර්ය මණ්ඩල ප්‍රධානියට සාගර රත්නායක හොඳට වැඩේ කරගෙන ගියා. මේ වයිෆ්ටත් වඩා විදේශ සංචාරවලදී එහෙම ගිහිල්ලා තිබුණා. වැරද්දක් කිව්වේ නෑ. ඊට පස්සේ මේ ඇත්තටම මේ බලන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා හිටපු කාලේ ජනාධිපති මාධ්‍යාංශය විසින් පබ්ලිෂ් කරලා තියෙන ෆොටෝ සංඛ්‍යාවයි ඒකේ රනිල්ද වැඩිපුර ඉන්නේ සාගරද වැඩිපුර ඉන්නේ බලන්න. ජනාධිපති මාධ්‍යාංශය රනිල්ටත් වඩා කවරේජ් දුන්නා කාර්ය මණ්ඩල ප්‍රධානියට, පුද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියට. ඉතින් ඒව හොඳට ගියා. මේ ඩේලි මිරර් නිවුස් එක ගැන කියන්නේ මේ ක්‍රිකට් නිලවරණයක් ඉක්මනින්ම තිබ්බේ නැත්නම් ලංකාවට ආයෙත් ක්‍රිකට් තහනමක් කරනවා කියලා මේ ඩේලි මිරර් පුවත්පත ගියපු කතාව සම්පූර්ණ බොරුවක් කියලා සහ එවැනි කිසිම බලපෑමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලෙන් එල්ලුනේ නැහැ කියලා රජය නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඒ නිවුස් එක බලලා මමත් බය වුණා අපිටත් මේ සෙල්ලම් කරන්න බැරි වෙයිද දන්නේ කියලා. ඒ කියන්නේ දැන් බොහෝ ඒ කියන්නේ ඩේලි මිරර් නිවුස් එක බලලා කට්ටිය හිතුවේ ඇත්තටම මේ ඒ කියන්නේ ජේෂා ඇවිල්ලා අනුරට මෙහෙම මෙහෙම කියලා තමයි කියලා. එහෙම නෑ කියලා තමයි කියන්නේ. එතකොට මේ ඒ හමුවීම ගැන ඩේලි මිරර් පුවත්පත වාර්තා කළා. මේත් එකම ඒ වල තිබ්බේ මේ ලංකාවට ආයෙත් මේ ක්‍රිකට් තහනමක් තියෙනවා, අවදානමක් තියෙනවා. ඒ කියන්නේ ජූලි 31 වෙනිදාට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්විය යුතුයි කියලා ICC සභාපතිවරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා කියලාත් එහෙම නොකළහොත් 2023 වගේම ආයෙත් බ්ලැක් ලිස්ට් එකට ලංකාවේ ක්‍රිකට් ඇතුල් වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි ඩේලි මිරර් එක වාර්තා කරලා තිබ්බේ. ඒ වගේම මේ අප්‍රේල් මාසයේදී ශම්මිසිල්ල ඇතුළු කමිටුව ඉල්ලා අසුනාට පස්සේ එරන් වික්‍රමරත්නායක, කුමාර සංගක්කාර, රොෂාන් මහනාමයගෙන් සමන්විත මේ අතුරු පාලක කමිටුව පත් කළා තිබුණානේ. ඒක ඩේලි මිරර් පුවත්පත වාර්තා කරපු විදිහට මේ වගේ දේශපාලන මැදිහත් වීම සිදුවීම ගැනත් ICC එක දැඩි අප්‍රසාදයකින් හිටියයි කියලා මෙයාලා වාර්තා කරලා තිබ්බා. හැබැයි මේ පුවත සමාජගත වුණ සැනින් මෙහෙම ජනාධිපති මාධ්‍යාංශය දැන් නිවේදනයක් දාලා තියෙනවා. මේ කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා අසත්‍ය පුවතක් කෙනෙක් යාලා කිව්වා. එතනදී තව නිලවරණයේ තියන්න කියලා කිසිම අවසන් නිවේදනයක් කළත් නැහැ. සහ ලංකා බ්ලැක් ලිස්ට් එකට දානවා කියලා කිසිම තර්ජනයක් ජේෂාගෙන් එල්ලුනේ නැහැ කියන එකත් මෙයාලා නිවේදනයේ සඳහන් කරලා තිබ්බා. මේක ඇත්තම මේ ක්‍රීඩාවට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. මොකද මේකේ සංකීර්ණ මේ වටපිටාවේ මේක පිටිපස්සේ යම් දෙයක් තියෙනවා. මොකද එක කාරණාවක් තමයි ජේෂා සතුව තියෙන මේ බලයයි සහ ඉන්දිය දේශපාලනය කියන එක කාරණාවක්. මොකද එතනදී ජේෂා කියන්නේ ක්‍රීඩා පරිපාලකයෙක් විතරක් නෙවෙයි. මොකද ඔහු ඉන්දියාවේ වත්මාන සුදේශ කටයුතු අමාත්‍ය වගේම ಭಾರತೀಯ ජනතා පක්ෂයේ ප්‍රබලකෙක් වෙන අමිත්ගේ පුතා. එතකොට ඒක නිසා මම හිතන්නේ ලෝක ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන මහගෙදර වගේ තමයි මෙතන ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මොකද ICC එකට ලැබෙන ආදායමෙන් අඟුවක්ම ලැබෙන්නේ ඉන්දියාවෙන්. එතකොට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා විදිහට ඉඳලා යා ගොඩනගා ගත්ත දෙයක්. ඉතින් ඒ බලපෑම මත මම හිතනවා මේ වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා විදිහට ඔහු ලෝක ක්‍රිකට් පරිපාලනයේ බලවතෙක් විදිහට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ නිසා මම හිතන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගොඩක් තීරණ පිළිපස්සේ ඉන්දිය බලපෑම ඍජුවව වක්‍රව තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ අනිත් දේ තමයි ශම්මි සිල්වාගේ අර සම්බන්ධතාවය. මොකද ලංකාව ගත්තොත් ලංකා ක්‍රිකට් ආයතන හිටපු සභාපති ශම්මි සිල්වා යාගේ දුර කාලයේදී එයා ජේෂා ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක කිට්ටු පෞද්ගලික සම්බන්ධයක් තිබ්බා. එතකොට ඒ සම්බන්ධතාවක් හදාගෙන තියෙද්දි ලංකාවෙත් ක්‍රීඩා අමාත්‍යවරුන්ගෙන් සහ රජයෙන් ශම්මි සිල්වාගේ මේ පරිපාලනයට බලපෑම් එල්ලෙච්ච හැම වෙලාවකදීම එයාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ උදව්ව ඒ කියන්නේ විශේෂයෙන් ජේෂා හරහා ඉන්දියාවේ සහායයට ඒක නොඇඩෝ ලැබුණානේ යාට. ඉතින් ඒ හයිය තිබ්බා. ඉතින් මම හිතන්නේ 2023 දී ලංකා ක්‍රිකට් ආයතන තහනම් කරන්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත ශනික තීරණය පිටිපස්සේ බ්ලැක් ලිස්ට් වුණා 2023 දී. එතකොට ඒක පිටිපස්සේ මම ශම්මි සිල්වාගේ පාර්ශ්වයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කරපු කරුණු දැක්වීම සහ
ඒ කිට්ටු සම්බන්ධය බලපෑව කියන එකත් ඉතින් ඒකත් හරි රහසක්. ඉතින් මම හිතන අනිත් රහසක් නෙමෙයි ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඔව් එතකොට ඒක මම හිතන ICC ව්‍යවස්ථාවේ හැටියට ක්‍රිකට් සෙල්ලම් කරන හැම රටකටම ක්‍රිකට් පාලක මණ්ඩල කාගෙන්වත් බලපෑමක් නැතුව ස්වාධීනත්වයෙන් වැඩ කරන්න ඕනේ. රජයක් කැවෙත් ඉරිපත් වෙච්ච ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් විසිරුවා හරින්න හොයම නැත්නම් ඒකට මේ ඇඟිලි ගහන්න හැදුවොත් මම හිතන ICC එක ඒක දකින්නේ දේශපාලන මැදිහත්වීමක් විදිහට. ඒක හරි ගැටලුවක්. හරි මේකයි කතාව. එතකොට දැන් ICC එක සාමාන්‍යයෙන් ටෙක්නිකලි ගත්තොත් රජයක් ක්‍රිකට් පාලක මණ්ඩලයක් පත් වෙන්නේ ඡන්දයෙන්. ක්‍රිකට් පාලක මණ්ඩලය කෙනෙක් එක රටවල එකට වඩා වෙනස් ඒවා තියෙන පුළුවන්. ක්‍රිකට් පාලනය කරන ආකෘතිය හැදෙන්නේ ඡන්දයෙන්. ඒවා බලනවා. ඊට පොලිටිකල් බලපෑම් ICC එකට ටෙක්නිකලි ගත්තොත් ප්‍රශ්නයක්. හැබැයි ඉතින් ජේෂා කියන්නේ ක්‍රිකට් එක්ක දේශපාලනය දැන් ඩේලි මිරර් නිවුස් එකේ තියෙන ජෝක්ම කොටස වාක්‍යය තමයි මේ ක්‍රිකට් දේශපාලනීකරණය කිරීම ගැන ජේෂා අප්‍රසාදය පළ කරා කියන්නේ. ඔව්. ඒතර ක්‍රිකට් දේශපාලනය කිරීම කලාවක් නෑ ඒක පිකාසෝ ජේෂා. හරිද? එතකොට තනතුර ඉන්නම් බෑ. හරි ඉන්නත් බෑ. හරිද? එතකොට ඒ නිසා මේ මට ආරංචිතර ජේෂා පොඩි ආතල් වගේ පොරක්. ඌ ඇවිල්ලා අමිච්චාගේ පුතා ඌ ඇවිල්ලා මොකද එතන මීටින් එකේ ඉඳපු වෙන කෙනෙක් එක්ක මම කතා කරා. ඌ එතන පොඩි නිකන් හායි කොහමද වගේ නිකන් කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ කෙලිම මෝදිත් එක්ක ෆෝන් එක කෝල් එකකින් කනෙක්ට් වුණා කියලා කියනවා. ඉතින් එහාට කියන්නේ කතා කරලා තියෙනවා ඒගොල්ලෝ ටෙක්නිකලි ICC එක ටෙක්නිකලි ගත්තම කියනවා දේශපාලන බලපෑම් කරන්න එපා කියලා. මොකද සාමාන්‍යයෙන් දේශපාලන බලපෑමක් ඇති නොවීම තමයි සිදුවිය යුත්තේ. මොකද නිලවරණ වලින් පත් වෙන ආයතන ඒවා. හැබැයි මෙතන වෙන එක තමයි මේ සාමාන්‍යයෙන් මේ දේශපාලන බලය අවභාවිත කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නිලවරණයේදී ඡන්ද දෙන්නෙත් මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි ඉතන තියෙන්නේ. නිලවරණයේදී ඡන්ද දෙන්න එකම පාර්ශවයක සල්ලි දීලා ඕන විදිහට ගන්න පුළුවන්. එහෙම තමයි ඒගොල්ලෝ පත් වෙන්නේ. එතකොට දැන් මෙතන ප්‍රජාතන්ත්‍රවාදී නොවන එක තමයි නිලවරණය. දැන් ක්‍රිකට් අයිති පොඩි පිරිසකට නෙවෙයිනේ. එහෙම ගත්තොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී එක තමයි නිලවරණය බලද්දි. එහෙම තමයි දැන් මේක ඒ ලෙවල් එකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ නිසා නේ පත් කරන්නේ අතුරු නෙමෙයි මේකට කියන්නේ මොකද අතුරු පාලක කමිටුවක් නෙමෙයි මේකට කියන්නේ මේ පරිවර්තන කමිටුවක්. ඒ අනුව ටෙක්නිකලි ගත්තොත් ඒක සදාකාලිකව තියෙන හොඳ නැහැ. නිලවරණයක් තියෙන්න ඕනේ. හැබැයි නිලවරණය සඳහා අවශ්‍ය සුදුසු පරිසරය හදන්න ඕනේ. මේක තිබුණා. හැබැයි ඒක අරමුණු වල තියෙනත් ඒක තමයි නේ. ඒක තමයි අරමුණ. එතකොට ඒකට මං හිතන්නේ ජේෂා කිව්වා කියලා ජුලි අපිට බලන්න පුළුවන්. ජුලි 31කට කලින් එක නිලවරණේ තියෙනවා. නැත්නම් ජුලි 31 ඉවරලා ඕක බ්ලැක් ලිස්ට් එක. දෙක එකක් වෙන්න බෑ. අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. ඕක බ්ලැක් ලිස්ට් එන්න ඕනේ මුන් ගහන්න තින්ද මිසක් වෙන එක. ඔව් ඕක තිබිලා වැඩක් නැති නිසා. නැතුව මේ මං හිතන්නේ ඕක තමයි මේ දැනට තියෙන තත්ත්වය ගැන මේක ඉතින් ඒක උසනොත් ලොකු අවුල් මට්ටමක තියෙන. මොකද මේ ක්‍රීඩකයන්ගේ පැමිණිලි වගේම ජනාධිපති කරපු ඉල්ලීමක් නිසා ශාමිසිල් ඇතුළු සෙට් එක තනතුරින් අයින් වෙලා තියෙනවා. එතකොට ඒක මං හිතන්නේ ඊට පස්සේ රාන් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් මෙහෙම මේ කට්ටිය දැන් ක්‍රුමා සංඝකාර ඒ කට්ටිය දැන් පත් වුණානේ. ඒතකොට ක්‍රිකට් සභාවේ ඉන්න හැමෝම ගරු කරන ප්‍රවීන්ගේ සමනිත කමිටුව පත් කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ හැබැයි මෙතන ලොකුම ගැටලුව තියෙන්නේ රජයේ පැත්තෙන් බලද්දී යාළගේ අරමුණ වෙන්නේ මේ හොරකම දූෂණ නැති කරලා සහ ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් හදලා ක්‍රිකට් ක්‍රීඩාව කියන එක පිරිසිදු කරන්න තමයි මෙයාලගේ අරමුණෙන් තියෙන්නේ. ඒක මං හිතන්නේ හැබැයි ICC ගේ ස්ථාවරන්නේ මේ කමිටුවේ ඉන්න කොච්චර වැදගත් සහ ගරු කටයුතු පුද්ගලයෝ වුණත් වැඩක් නැහැ. මොකද නිලවරණයක් නැතුව අමාත්‍යාංශයෙන් හෝ රජෙන් පත් කරපු කිසිම පාලනයක් වුන් පිළිගන්නේ නැහැ කියන එක තමයි ඒක ඩේලි මිරර් කියන්නේ නැත්තම් ඒක එහෙමයි. ලංකාවේ විතරක් නෙමෙයි ඕනම ක්‍රිකට් ගහන ඕනම රටක මේ නිලවරණයකින් තමයි මේ පත් කිරීම සිදු වෙන්නේ. ඒ කියන්නේ ස්වාධීන ආයතනයක් හැටියට තමයි ඒගොල්ලන් පත් වෙන්න ඕනේ. ඒක අපිටත් හබ කිරීමක් නෑ. හැබැයි මෙච්චරකල් තනි පුද්ගලයෙකුගේ මේ ග්‍රහණයට ලක් වෙලා තිබිච්ච තැනක් මුදවාගෙන දැන් ඒ තත්වයට පත් කරන්න ඒ වටපිටාව හදන්න එපා. දැන් මේ දැන් ඉන්න මේ කමිටුවේ ප්‍රධානතම වැඩ කටයුත්ත තමයි ඕක. ඒ වටපිටාව හදන එක. ඒ වටපිටාව හෙදුවට පස්සේ අනිවාර්යයෙන්ම නිලවරණයකට යන්නේ. එතකොට ICC එක පිළිගන්න. ඔයා කියන එක හරි. ඔෆිෂියලි ICC එක පිළිගන්න ඡන්දයෙන් පත් වෙන අය. හැබැයි දැන් ඡන්දයෙන් පත් වෙන එක නෙවෙයි තියෙන්නේ අන්තර්වාර එකක්. මම හිතන්නේ ඩේලි මිරරේ තියෙන ප්‍රවෘත්තිය 100%ක් ඇත්ත විදිහට අපිට පිළිගන්න පුළුවන් කියලා. නමුත් ටෙක්නිකලි ICC එක ඇහුවොත් ඔෆිෂියල් ස්ටෑන්ඩඩ් එකක් කියයි. ඔව් අපි පිළිගන්නේ ඡන්දයෙන් පත් වෙන එක තමයි කියලා. ඒක තමයි මම දැන් බංග්ලාදේශෙත් ඕක උනානේ. සාමාන්‍ය කියලා අපි පිළිගන්නේ නැහැ අන්තර්වාර කමිටුව. අපි පිළිගන්නේ ස්ථීරව පත් වෙන නිල ඒවා කියලා. හැබැයි මෙතන මේ කමිටුව පත් කිරීම මම හිතන්නේ තිරේ පිටිපස්සේ යම්කිසි විදිහකට එකඟ වෙලා හදාගත් එකක්. ඒක තිරේ පිටිපස්සේ එකකතාවකින්
ඇතුව හදාගත්ත එකක්. ඒ නිසා ඔකට පවතින ඉඩ ලැබෙයි. ජූලි 31 ඔය කතාව මම දැන් උතර තියෙන්නේ එහෙමනේ. දැන් හැමෝම ඉන්නේ එක්ක කට්ටියක් පිළිගන්නවා මේ ඩේලි මිරර් කියන කතාව. කට්ටියක් පිළිගන්නවා ආණ්ඩුවෙන් දාන නිවේදනේ. ඔය දෙපැත්තේ කියන ජේෂ් ආවිල්ලා කියන්නේ නැහැ මෙහෙමයි වුනේ කියලා. හරිද? ඌ යනවා. හරිද? ඒ නිසා මේ ආණ්ඩේ දානරකින් අර යාළුවනේ සම්මි සම්මිගේ බොරුවට අහුණා නේද යාපනයේ ග්‍රවුන්ඩ් එක කෝ යාපනයේ ග්‍රවුන්ඩ් එක කියලා නැති. නමුත් මට හිතෙන්නේ මේ ටෙක්නිකලි ඉතින් පළවෙනි මැච් එක ගැහුවද දෙසැම්බර් මාසේ ටෙක්නිකලි ඉතින් අපිට අන්තර්වාර කමිටුවක් කියන්නේ සදාකාලික විසඳුමක් නෙවෙයිනේ. ඒ වෙන ඉවරනකන් ICC ක ඔෆිෂියල් ස්ටෑන්ඩඩ් එකක් තියන් ඉදී අපි පිළිගන්නේ මේ ඡන්දයක් තියන්න ඕනේ කියලා. ඒත් මං හිතන්නේ ඩෙඩ්ලයින් දාලා බය කරලා අරමය වෙයි කියලා. ඉතින් ඡන්දයක් තියෙන්න ඕනේ කියන එක අපි කවුරුත් පිළිගන්නවනේ. ඒක සාමාන්‍ය එකක් නේ. ඒක තමයි දැන් ඔතන තියෙන එක. අර ඒක වටේට ලොකු ඩ්‍රාමා එකක් දාන්න මං හිතන්නේ ඒක ඩේලි මිරර් එකේ ඉන්න සමහර අයගේ බලපෑමත් හේතු වෙන්නේ. මම හිතනවා දැන් ජූලි 31ට කලින් හරි අදාළ ඩෙඩ්ලයින් එකක් දාලා මේකට කලින් මේ ඡන්දයක් පවත්වන්න ඕනේ කියලා කියන අයට ඌමනාවක් ඇති දැනට තියෙන සිස්ටම් එක ඇතුලේ ආයිරින් ගන්න. මේක ඇතුළේම ඡන්ද තියන්න. ඔව් මේක ඇතුළේම ඡන්ද එතකොට පරිවර්තන කමිටුවේදීත් මේ කිසිම වැඩක් නැතුව යනවා. මේ අතරතුර තිබ්බනම් අනිවාර්යෙන්ම අර හොරපාරෙන්න නැත්තම් Tamanගේ තියෙන බල එක එහෙමම තියාගෙන ක්‍රිකට් පාලනයේ තනතුරු ගන්න හිතන අයට ඒක වාසියක් වෙයි. එහෙම වුණොත් වෙනසක් නැතුව තිබ්බොත් අරනන්දානට ජූලි 31කට කඩේ ප්‍රශ්න කියන්න බෑ. නෑ මැච් එක දිනන්න කියලා. ප්‍රශ්න 10ද ප්‍රශ්න තියෙනවා 10ක් උත්තර දෙනවද? කියන්නද ඒක? කියන්න. ගමන් පිළ අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තිබ්බ. ඒකෙදී මේ කතෝලික සභාවේ අගරාධ ගුරු සිරිල් ගාමිණී පියතුමන්ට ප්‍රශ්න 10ක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඔහු කියලා තියෙන්නේ 2018 පළාත් පාලන මැතිවරණයේදී සහ ජනාධිපතිවරණයට යන විටත් 56ක ඡන්ද ප්‍රතිශතයක් තිබුණා. වැඩිපුරත් එක්ක තිබුණා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභයක් ඉන්නවා. කාදිනල් හිමියන් 2022 නොවැම්බර් 15 වෙනිදා විශ්‍රාම යාමට තිබුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල පිරිසක් නීති හමුවට ගෙනීමට මම තනතුරු දැරිය යුතුයයි වතිකානුවට දැනුම් දීලා කාදිනල් හිමි අවස්ථා 4කදී සේවාදිගු ලබාගෙන තියෙනවා. පාස්කු ප්‍රහාරයේ සැබෑ ප්‍රතිලාභය කාදිනල් හිමි. එසේනම් මේ ප්‍රහාරය වගකීම කාදිනල් හිමිට පවරන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක් විදිහට අහලා තියෙනවා. සහ 2021 ඔක්තෝබර් 13 වෙනිදා සිදු කරපු සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ මහමුලකරු සලේ කියලා සිරිල් ගාමිණී පියතුමා කියනවා. එය සිදු කළේ කුමන සාක්ෂියක් මතද කියලා ආයි ප්‍රශ්න කරලා තියෙනවා. සහ පාස්කු විමර්ශන නැවැත්වීමට ආණ්ඩුවට බල කරන විපක්ෂයේ පිරිස කවුද? සුරේජ් සලේ සිය දුරකථනය සහ පරිගණකයේ මුරපද රහස් පොලිසියට ලබා දිය යුතුයි කියලා ඔබතුමා ප්‍රකාශ කළා. සැකකරුවෙකුට එවැනි බල කිරීමක් සිදු කිරීමට නීති විරෝධී බව දන්නේහිද? රහස් පොලිසිය සලේට අමානුෂික ලෙස සලකා ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තාවේ හෝ මානව හිමිකම් වාර්තාවේ තහවුරුලා තියෙනවා. ඒ අමානුෂික සැලකිලි සම්බන්ධයෙන් අප හඬ නගන විට ඔබතුමා අය සාධාරණීකරණය කරමින් ප්‍රකාශ සිදු කිරීම සාධාරණද? ඇතිද දැන්? කියලා ප්‍රශ්න 10ක් අහලා තියෙනවා. ප්‍රශ්නේම එපා. ඊට පස්සේ අරක් කරලා පෙන්නන්න වේද? මේ ලාල්කාන්තගේ වීඩියෝ එකක් තියෙනවා. මෙයාත් කරා හරිද? වත් දන්නේ හරිද? එයාත් දන්න හොඳට ඔය කරන ලාල්කාන්තගේ වීඩියෝ එකක් තියෙනවද? ඉන්නවා ඒකට සූදානම් වෙන්න නෑ. මට පොඩි වෙලාවක් දෙන්න ඒකට සූදානම් වෙන්න. කොකටද? ඒ අතරේ ඒකට මම ඇඟිලි දෙකක් පෙන්නන්නේ බෑ. එක ඇඟිල්ල නේ අර පෙන්නුවේ. එක ඇඟිල්ලයි පෙන්නුවේ. නෑ මම ඇඟිලි දෙකක් පෙන්නුවේ මේ මෙයාගේ මේ ඒ කියන්නේ ඒ සයිස් එක අනුවනේ ඒවා තීන්දුව වෙන්නේ ඇඟිලි කීයද? මෙහෙම මචං මේක දැක්කම මේක සාමාන්‍ය මිනිසුන්ට බලන්න බැරි තත්ත්වෙ නේද මේ පොඩ්කාස්ට් එක මචං එන්න හරිද මේක ඇඩල්ට්ස් ඔන්ලි කරලා තියෙන්නේ මේ ගම්මන් පිළිසින් මේ තියෙන්නේ අපිත් කටවල් හොඳ නැහැ ඉතින් මොනා කරන්නද විශාල වශයෙන් ව්‍යාපාර සම්බන්ධ අපි දන්නවා අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් විශේෂයෙන් සහෝදරවරු විශාල වශයෙන් ව්‍යාපාර වලට සම්බන්ධ. මොකද අපි සම්බන්ධයෙන් විශාල මිත්‍යා මත බොරු පතුරවලා තියෙනවා. මෙතනත් ඉන්නවා එහෙම නාලිකාවක්. මට පේනවා. තාමත් කරනවා. මිත්‍යා මත සමාජයේ වපුරනවා ඒගොල්ලන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට. අපි ආවොත් තමුන්නාන්සලාගේ ව්‍යාපාර රජයට පවරා ගන්නවයි කියලා මතයක් ගෙනිච්චා. ඒවට බාධා වෙයි කියලා මතයක් ගෙනිච්චා. ඒ නිසා අපෙන් විතර අහන්නේ ප්‍රශ්නය. දැන් නම් අහන්නේ ව්‍යාපාර. කවුද ඒ නාලිකාව?
කවුද නාලිකාව කවරුණත් දාල්කාන්ත මේ එන්ත්‍රවාසියක් කියවලා දැන් මාස 2ක් සතියකින් උත්තර දෙන්න නැත්නම් නඩු දානවා කිව්වා. මුලින් ඒ වැඩේ කරලා ඉන්න බෑ. ඒකට අද වෙනකන් නඩු දාලා නැහැ. මේ බිලියන 10ක් කොද ඉල්ලුවානේ. ඉල්ලනවා කියලා කිව්වේ. නඩු නැහැ. නඩු නැහැ. ගෙවන්නේ නැහැ කියලා කිව්වනේ පස්සේ. ඔව් පස්සේ රිප්ලයි කරානේ මෙයාට ඇති කීර්තනාමකුත් නැහැ කියලා. ඒත් ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. ලැජ්ජයි ලාලු ලැජ්ජයි. මේ තියෙන ස්පාසිද්ධිය 3D මොකක්ද ඇඩ් එකක් යනවා. ඒක බැලුවේ කොහෙද අපේ ස්පාවල එහෙම කියලා. හොඳ විදුව. විදුනේ මුදුල්ල. මුදුල් ස්පා බිස්නස් එක නෑ නේද? මට හම්බුණා මල ගෙදර දුන්නේ. මානවික නීති සංගමේ නීතිඥ සුසන්ත ගුණවර්ධන අද දින නීතිඥවරුන් සහ සමාජිකයන් සමග පැමිණ ගරු මානවික කොමිසම සභාවට පෙස්සුමක් බාර දුන්නා. ඒ විශේෂයෙන් පහුගිය දවස්වල තලවතුගොඩ ප්‍රදේශයේ පොලිසියේ ඉහළ නිලධාරීන් සහ නිලධාරීන් කීප පොලක් කාන්තාවන් හිංසනයට වෙන පරිදි ප්‍රසිද්ධ වේ මාධ්‍යට ප්‍රසිද්ධ කරපු ඡායාරූප සහ වීඩියෝ දර්ශන කීපයක් දැක්කා. අපි මේ පිළිබඳ මෙම කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම සම්බන්ධව අපි සමීපව නිරීක්ෂණය කරා. පැහැදිලිවම ආණ්ඩුක ව්‍යවස්ථාවේ වරදකරු කරන තෙක් නිරුදුකරු කියන සංකල්පයේ අනුව එකී කාන්තාවෝගේ මූණවල් ඡායාරූප සහ මාධ්‍ය මගින් ප්‍රචාරයට පත් කිරීම ඔවුන් අවමානයට පත් කිරීමක්. ඔවුන් තාමත් නීති ඉදිරියේ සැකකාරයන් පමණයි. ඒ නිසා ඒ තුලින් ඔවුන් මානසික හිංසනයට පැහැදිලිවම ලක් වෙලා අද වෙනුවට ඔවුන් අපේ සංගම් වලට කතා කරලා පැමිණිලි කරනවා. ඔවුන්ට ඔවුන්ගේ ගෙවල් දොරවල් වලට යන්න බෑ. ඔවුන්ට දිවිනසා ගැනීමේ ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවායි කියලා. මේක මේ අනුව මෙම නිලධාරීන් අපි මේක නීතිය සමීපව නිරීක්ෂණය කරා. 1994 අංක 22 අවමන් සහගත ලෙස සලකන්න බෑ. මේ පනත මෙම පොලිස් නිලධාරීන් විසින් පැහැදිලිවම උල්ලංඝනය කළා තියෙනවා. ඒ උල්ලංඝනය සම්බන්ධව අද අපි ගරු මානවික කොමිසම සභාවට පැමිණිල්ලක් දා ඒ අවමන් සහගත සැලකීම ජාත්‍යන්තර ප්‍රඥප්ති වල පවා පිළිඅරගෙන තියෙනවා. ඒක ලංකාවේ පාර්ලිමේන්තුව විසින් අනුමත කරලා මහාධිකරණය විසින් නඩු විභාගයක් එහෙම ලෝය කෙනෙක් වුණාම පොලිස් කට්ටයක් දෙද්දි මුල පනතක නමක් කියද පනතේ නම හරියට කියව මුලින් හරිද මේ තියෙන්නේ 1994 ක්‍රූර සහ අවමන් සහගත සැලකීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත. පනතේ නම කියද පොඩ්ඩක් හරියට කියලා ඒක පොඩ්ඩක් ලෝය කෙනෙක් විදිහට මේ වොයිස් කට් එක දෙන්නේ නිකන් මේ මාමා කෙනෙක් වගේ. නමුත් ඒ කරන තර්කය මම හිතන්නේ සාධාරණයි. මතු කරන තර්කයේ මේ මූණු ප්‍රසිද්ධ කරලා මීඩියා වලට දීලා එතකොට මේතන 34 දෙනෙක් කාන්තාවෝ සහ 9 දෙනෙක් මැනේජර්ස්ලා මම හිතන්නේ ස්පා 9ක විතර වැටලීම් කරා කියලා කියනවා. බලාන දූෂණ මර්දන ප්‍රහාරක එකකේ මං කිව්වේ ඒකයි. දැන් CID එක ඔව් CID එක ශානිලා පාස්කුවෙක් අල්ලනවා. හරිද ලොකු ලොකු අල්ලස්කම සේ රංගලා මෙතන යා බස් කරන ලොකු ලොකු වැඩනේ. ඉතින් ඔලුගල සරුත් මොන හරි කරන්න බෑ කියලා ස්පා 34 9ක් වැටලුවා. හරිද 34ක් කෙල්ලෝ ඇරස් කරා. කෙල්ලෝගේ වූඩු දාලා තියෙන්නේ හැබැයි කියන විදිහට මේ දැන් මේකට කලින් මේ මට ආරංචි විදිහට මේකේ මේ ඔලුගල කරන ඇරස් කරලා තලංගමට බාර දුන්නලු තලංගමෙල්ලු දැන් මේගොල්ලෝ තමයිලු මේ මූණු පේන විදිහට වැඩ කරේ කියලා. ඉතින් ඔලුගලස කොහම කෙල්ලෝ අල්ලන්න ආසයිනේ. මේ කෙල්ලෝ දැක්කම කියන්නේ ඔලුගලස එනකම් බලන් හිටියේ කියලා. මේ ඇයි අර මේ මුලින්ම හුස්ම පිට කරා. මේ වගේ වැටලීම් වල ඔලුගලසගේ නම එන්නේ නැහැ නේ එළියට. ඔලුගලස කියන්නේ මේ මම කියන්නේ අර ඒ ගෞරවය ලැබෙන්නේ නැද්ද? නෑ අර ගියපු ගමන් එයා හඳුනාගත්තා. ඒ වගේ අර ලස්සන වාක්‍ය වලින් වාර්තා කරන්නේ නෑනේ මාධ්‍ය. අර කෙල්ලන්ගේ ප්‍රශ්න කරලා ඉවරයි තාම සරෝත් නේට ගෙන්නේ. ඔය වගේ වෙලි වෙලි ඉන්න කාලෙක දේශබන්දුත් කරා කඩුවෙල ගිහිල්ලා ස්පා වටලලා මේ කඩුවෙල වහලම දැම්මනේ ඔක්කොම ටික. මේ අර කොහෙද මේ පෑලියගොඩ කැලණිය කිරිබත්ගොඩ ඒ ප්‍රදේශවල කරන්න ගිහිල්ලා මේ දේශබන්දු තැන්නකොන්ට විරෝධතාවයක් මං ඔලුගලසේ නැති නේද? ස්නාහිර උතුර අපරාධ කොට්ටහසේ අධ්‍යක්ෂ රොහන් ඔලුගල මහතා දුටු සැනින් ඉෂාරා සෙව්වන්දී ඔලුගලස යයි කියමින් දිග හුස්මක් ගෙන පිට කර තිබෙනවා. ස්නාහිර උතුර අපරාධ කොට්ටහසේ අධ්‍යක්ෂ දිග හුස්මක් ගෙන පිට කරන්නේ නැහැ මචං මෙතන. කොහොමරි මෙතන සීරියස් ප්‍රශ්නයක් තියෙනවා දැන් අර අපි
මම ඔක්ගෙන සංසන්ධනය ගුත් කර කියන දැන් ඇමරිකාවේ ඇරස් කරන විනිත හාමුදුරු අර විනිත හාමුදුරුව ඇරස් කරන්නේ ඒ රටේ නීති අනුව මැසචුසෙට්ස් වල නීති අනුව සේවය මුදලට ලිංගික සේවය ලබා ගැනීම අපරාධ වරදක්. එතකොට ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ සෙටප් කරන ඔන්ලයින් ඇඩ් එකක් සෙටප් කරලා ඒගොල්ලෝ තැනකට ගෙන්න ගන්නවා. ඒ තැනට ආවම අත්අඩංගුවට ගන්නවා. එහෙම තමයි විනීත හාමුදුරු කියන කෙනා තව ගණනාවක් ඇරස් කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ටාගට් කරන්නේ සාමාන්‍යයෙන් කස්ටමර්ලව. ඒකට හේතුවක් තියෙනවා. ඒගොල්ලොන්ට මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ දකින්නේ දැන් බොස්ටන් වල මේක කරලා තියෙන්නේ මේ දවස්වල වර්ල්ඩ් කප් එකත් එක්ක සාමාන්‍යයෙන් වැඩිපුර සෙක්ස් වර්කර්ස්ලා එකන ඉල්ලුම වැඩි වෙනවා. ඒ ඉල්ලුමට සාපේක්ෂව වෙනත් ප්‍රාන්තවලින්ද රටවල් වලින්ද ගෑල් ළමයින් ගේනවා. මේක හියුමන් ට්‍රැෆිකින්. එතකොට බොස්ටන් පොලිසියට මේ ප්‍රශ්නේ එක ප්‍රධාන වින්දිත පාර්ශවයක් තමයි මේක ගෑල් ළමයි. ඒගොල්ලොන්ට ගෑල් ළමයි කියන අපරාධකාරයෝ නෙමෙයි. ඒගොල්ලොන්ට ගෑල් ළමයි කියන වින්දිතයෝ. ඒගොල්ලොන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලෝ කරන්නේ කස්ටමර්ස්ලව අත්අඩංගුවට ගන්න පටන් ගන්නවා බොරු වැඩ දාලා. එතකොට දැන් බොස්ටන් වල දැන් මේක ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුණාම සමාජයේ කතා බහට ලක් වුණාම මේකට යන්නේ යන්න බය වෙනවා. මේක පොලිසිත් දන්නේ නැහැ. එතකොට එහෙම ඉල්ලුම සීමා වෙනකොට ගෑල් ළමයින්ව ජාවරම් කරලා ගෙන එක සාපේක්ෂව අඩු වෙනවා. ඒක තමයි සංකල්පය. එහෙම වෙනවා කියලා මම කියන්නේ. නමුත් ඒක තමයි සංකල්පය. ඒක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක එහෙම කරලා නතර කරන්න පුළුවන් කියලා මම කියන්නේ. නමුත් අදහස සංකල්පය ඒක. පරණම ව්‍යාපාරයන්නේ. පරණම ව්‍යාපාරය. ලංකාවේ වෙන්නේ ලංකාවේ මේ දැන් මාත් එක කෙනෙක් ගොඩක් තර්ක කරා නඩු තීන්දුව තියෙන උදාහරණ තියෙනවා කියලා. මේකේ කස්ටමර්ව ඇරෙස්ට් කරන්න බෑ කියලා. හැබැයි ඇරෙස්ට් කරන්න බැරි කස්ටමර් විතරක් නෙමෙයි ඒ උදාහරණ අනුව ගත්තොත්. ලංකාවේ නීතිය අනුව ලිංගික ශ්‍රේවයේ යෙදුණු කෙල්ලවත් ඇරෙස්ට් කරන්න බෑ. කෙල්ලව ඇරෙස්ට් කළා මේගොල්ලෝ ගේන්නේ අයාලා ආඥාපනත මේ හෝ නැත්තම් බ්‍රොතල් ඕඩිනන්ස් එකේම තියෙන ආධාර අනුබල දීමේ යටතේ. මම කියන්නේ ඒකේ යටතේ සෙක්ස් වර්කර්ව දාන්න පුළුවන් නම් කස්ටමර් දාන්නත් පුළුවන්. හරිද? අයාලා ආඥාපනත යටතේ කෙල්ලව දාන්න පුළුවන් නම් කස්ටමර් දාන්නත් පුළුවන්. මං කියන්නේ 34 දෙනෙක් කෙල්ල හිටියා. එක කස්ටමර් කෙනෙක්වත් හිටියේ නැද්ද? එහෙනම් ඇයි වටලන්නේ? යකෝ 34ක් කෙල්ලෝ. එහෙනම් කොහොමද ස්පා 9ක්. කොහොමද කියන්නේ? කස්ටමර් එකෙක්වත් නැහැ. එහෙනම් කොහොමද කියන්නේ එතන මේ මේ අවුලක් තියෙනවා කියලා නේ. ඔව්. මං කියන්නේ අල්ලස යල්ලා නල්ලස් ගද්දීනේ. ඔව්. නැතු කවදා හරි ගනී කියලා නෙමෙයිනේ. එතකොට මං කියන්නේ එතකොට මේ ස්පා එකකවත් මේ මුන්ගේ උපාය දූතයෝ යන්නේ නැති. උන් ඇරුණම වෙන කවුරුත් ඉඳලා නැද්ද කස්ටමර්ස්ලා? මං කියන්නේ එහෙම කස්ටමර්ස්ලා නැත්තම් උන් වඩලත් වැඩන්නේ ඔන්න ඔහි බේලි බිස්නස් නැතුණා මුන් අතර කරලා දායෝ. සමහර විට මේ උපාය දූතකයා ගිහිල්ලා පොළඹ ගත්තත් දන්නේ නැහනේ. ඒ කියන්නේ උන් නිකන් මේ මසාජ් කරන්න විතරයි උන් හිටියේ. පොළඹ ගත්තත් දන්නේ නැහැ. ඔබ වෙන්න පුළුවන්. ඔව් 34ම. මූ දන්නවා පොළඹ ගන්න නැහැ. මේවා කියන්නකෝ විරුද්ධ. නෑ මං කියන්නේ මේ අර කලින් කිව්වා කියන්නේ පොඩ්කාස්ට් එක කලින් කිව්වට එහෙම පර්වත කොට වෙනුවෙන් පෙනී ඉන්නවා. සියලු ස්පා හිමියන් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඊට පස්සේ ඒ නිසා නොමිලේ සේවය දෙන්න. එහෙම කිව්වේ නැද්ද? වීඩියෝ තියෙනවා. මේ කියපු දේවල් මේ පබ්ලික් කරන්න එපා. මේ නෑ මං කියන්නේ දැන් ස්පා කියන එක නීති විරෝධී නෙමෙයිනේ ලංකාවේ. එතකොට ඒක විධිමත් කරන්න ඕන දෙයක්. ඇත්තටම ස්පා එකක් විධිමත්ව පවත්වාගෙන යනවාද කියලා මේ ඒගොල්ලන්ව අධීක්ෂණ කරන්න ආයතනයක් පිහිටුවලා හරි මොකක් හරි ක්‍රමයකට ඒක මේව කරගන්න ඕනේ. හැබැයි ඒ මුවාවින් සමහර නීති විරෝධී වැඩ වෙනවා නම් ඒක මේ නවත්තන්න වෙන ක්‍රමවේද තියෙන්න ඕනේ. ඒකට තියෙන අවස්ථාව නෙවෙයි පොලිසිය දාලා කට්ටියම මේ බස් එකට දාගෙන ගෙන්නගෙන ගිහිල්ලා උසාවි ඉදිරිපත් කරන එක නෙමෙයි. අනික බොහෝ අවස්ථාවල මම දැකලා තියෙනවා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා. එවැනි ස්පා එකක් වටලලා හරි නැත්නම් වෙනත් මේ මොකද්ද මේ ස්ථානයක් වටලලා එහෙම කාන්තාව අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත් කළාම අපේ රටේ තියෙන පරණ අනත් පනත් ටිකක් තියන්නේ ඒවට අදාළව. එතකොට රුපියල් 100ක දඩයක් වගේ අර පොඩි දඩයක් තියෙන්නේ. එතකොට කවුරුත් කැමති නැහැ මේ නඩුව මේ ඉස්සරහට ඇදීගෙන යන්න කැමති නැහැ. එතකොට පොඩි දඩයක් නේ තියෙන්නේ. ඒ දඩය ගෙවලා එළියට එනවා. ඔව් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට හොඳම මේ මං දන්නා තරමින් කොටුව පොලිසිය හරි කොල්ලපිටිය පොලිසිය හරි මේ ඒ ප්‍රදේශයේ වටලපු ස්පායකින් චීන ජාතික කෙල්ලෝ දෙන්නෙක් හරි එහෙම දෙන්නෙක්ව ඉදිරිපත් කළා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට. මං වෙනත් අවස්ථාවක මේ රංග දිසානායක කොටුව මහේස්ත්‍රාත්තුමා වෙද්දී ලියපු ඕඩර් එකක් තියෙනවා. මං ඒක වෙනත් පොඩ්කාස්ට් එකේදී අනිවාර්යයෙන්ම මං ඒක කියන්නම්. ඒ තියෙන කරුණු හොඳ මේ නියෝගයක් තියෙනවා. ඒගොල්ලන්ව අල්ලපු එකගෙන ඒගොල්ලන් අල්ලන්න බෑ කියලා මේ රංග දිසානායක. ඒක මං ඉදිරියේදී මං වෙනත් පොඩ්කාස්ට් එකේදී ගැන කතා කරනවා. රංග මේකෙදිත් කියනවා නේද? මොකක් හරි මම දැක්ක පෙස්සේ කර මොකක් හරි තිබ්බ වෙලාවෙදිත් ඕක ගැන කියනවා මම වුණා කියලා මම දැක්කා.
මං කියන්නේ දැන් ඇත්තටම දැන් මේකට කෙල්ලෝ විතරයිනේ අත්අඩංගුවට පත් වෙන්නේ. දැන් තරිඳු කියපු ආකාරයට මොනමෝ ආකාරයට ආධාර අනුබල දීමක් තියෙන හින්දානේ මේ ඒක පවත්වාගෙන යන්නේ. යන කස්ටමර්ස්ලාගෙන් යම් ආධාරයක් තියෙන හින්දානේ එහෙම ස්ථානයක් පවත්වාගෙන යනවා නම් නීති විරෝධී වැඩක් වෙනවා නම් හරිද? ඒක පවත්වාගෙන කස්ටමර්ස්ලාගේ සහයෝගයක් ඇතුවනේ. එතකොට යම් තාක් දුරට එතනට යන අයත් ඒකට වග කියන්න වෙනවා. එහෙම පුළුවන් නම් 2020 පෙබරවාරි 19 වෙනිදා තමයි රංග දිසානායක කොළඹ මහේස්ත්‍රාත් කොටුව මහේස්ත්‍රාත්වරයා විදිහට මේ නියෝගය ලබා දුන්නේ. ඔහු කාන්තාවක් නිදහස් කරමින් කිව්වා ගණිකා නිවසක් පවත්වාගෙන යෑම වරදක් වුණත් ගණිකා වෘත්තියේ යෙදීමට තහනමක් නැති බව. පාදර ආඥාපනත සහ ගණිකා නිවාස ආඥාපනත කියන දෙක බ්‍රොතල් ඕඩිනන්ස් සහ මේ පාදර ආඥාපනත දෙක තියෙනවා. ඊට පස්සේ විශේෂම සයිබුට එරෙහිව චෙල්ලන් සහ කුරේට එරෙහිව ජේම්ස් සප්පු කියන නඩු තීන්දුව අනුව මෙරට නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීම වරදක් වරදක් නෙමෙයි. ඒක තමයි මම කියන්නේ. එතකොට මේ පාදරාඥාපනත ගැන කිව්වොත් ප්‍රසිද්ධ මාර්ගයේ කලහකාරී ලෙස අශෝභන ලෙස හැසිරුණොත් තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ගණිකා නිවාස ආඥාපනත අශෝභන කැලෙන් තමයි දාන්නේ. අශෝභන කැලෙන් ඒක සමුත් ඔයා ඉන්න කාමරයක් ඇතුළේ නම් බිල්ඩිමක් ඇතුළේ නම් ඒක පාවිච්චි කරන්න බෑනේ. එතකොට ඒක දාන්නත් බෑ. එතකොට මේ ලංකාව යටත් විජිත කාලයේදීවත් ජීවත් වීමට ගණිකා වෘත්තියේදීම තහනම් කරපු නීතියක් තිබුණේ නැහැ කියන එක විශේෂයෙන් පෙන්ලා දිනවා. විශේෂයෙන්ම මේ මෙතන මේක වැදගත්. අබේකෝන්ට එරෙහිව කුලතුංග කියන නඩු තීන්දුවක් උපුටා දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියලා තිනවා ගණිකා නිවාසයක මේ සේවය ලබා දෙන්න ඉන්න කෙනෙක් ආධාර අනුබල දීම යටතේ චෝදනාව යටතේත් නඩු පවරන්න බෑ කියන එක තියෙනවා. එතකොට මෙතන ඒකත් බැරි නම් මම හිතන් හිටියේ මට මේක මතක තිබුණේ නැහැ. මේ කියද්දි මට ඒ නඩු තීන්දුව මතක ඒකයි මම කිව්වා හරියටම ඒ නඩු තීන්දුව බලන්න. එතකොට ඒකත් බෑ කියන්නේ මුන් ඇරෙස් කරන්න කිසිම හේතුවක් නැහැ 34ක්. 34 මොකටද ඕගොල්ලෝ ඇරෙස් කරේ? මොන අපරාධයක් කරලාද? මොකක්ද කරපු අපරාධය? කියපු සිද්ධියට අදාළව ඒ කාන්තාව දිගටම මේ නඩුව කියනවා. ඒ කියන්නේ වැරද්ද මුල් අවස්ථාවේදී පිළි අරගෙන එහෙම ගියේ නෑ. ඒ කාන්තාව දිගටම කියවගෙන ගියා මේ නඩුව. එයා නිවැරදි කාර්ය හැටියට ඒ නඩුව කියුවා. ඒ හින්දා තමයි මේ නියෝගය මහේස්ත්‍රාත්තුමා ලබා දෙන්නේ. හරිද? දැන් ඔක්කොමලා එහෙම කරන්නේ නෑනේ. දැන් පොලිස් දඩයක් නේ රුපියල් 100ක් නේ කියලා ගැවලා යනවනේ. නඩු කියන්නේ නෑනේ. මේ ලෝයර්ස්ලාට ගෙවන්න ඕනේ අරකයි මේකයි එක්ක යන්නේ. ඇත්තටම ඒකෙදි තියෙන තත්ත්වය තමයි කළමනාකරට නඩු පවරන්න පුළුවන්. ඒක හරි. හැබැයි එතන ඉන්න අයට මොකක්ද ගණිකා වෘත්තියේ යෙදුණා කියලා හෝ මේ ගණිකා වෘත්තියේ යදන්නේ එතන රැඳී සිටියා කියලා නඩු පවරන්න බෑ කියන එක තමයි ඒ නියෝගයේදී මහේස්ත්‍රාත්තුමා කියන්නේ. අබේකෝන්ස් කුලතුංග කියන 1950 නීතියක් මම මේ අපි අවශ්‍ය නම් ඒ නඩු තීන්දුව ගැන වෙනම කතා කරමු. මේ මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය ගැන. ඔව් හරි. තවමත් තියෙන්නේ. මේ ගැමුණු කියලා තිබ්බා මේ ප්‍රෙස් එකක් තියලා මේ මෙට්‍රෝ බස් රථ පාරේ දාවන වෙන්නේ කිසිම නීතිමය පදනමකින් තොර. චුටි එකක් සොරි මේ නඩු සමාවෙන්න. මේ තියෙන්නේ මේ ජස්ටිස් නාගලිංගම්ගේ 1950 ජුලයි 10 මේ කියවන්න දෙන්නෙක්ව charge කරලා තියෙනවා. First with having managed brothel and second with having assisted the first in the management of it. හරිද? ඊට පස්සේ මේකේ අන්තිමට තියෙන්නේ brothel keeper කියලා ඉන්නවනේ මේ manage කරන එක්කෙනා. එයා සහ දෙවෙනි එක්කෙනා තමයි මේකේ ඉඳපු worker. ඒකේ තියෙන එක තමයි a case may be said to have been made out against her but the mere fact that she surrendered her flesh to enable persons who resort to that place to gratify their sexual appetite cannot be regarded as indicting that she assisted in the management of the brothel. මේකේ manage කිරීමට යා සහයෝගය දීමක් බව තමන්ගේ ඇඟමස් විකිණීමෙන් අර්ථකථනයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විශේෂයෙන්ම එයා මේක පරිපාලනයට සහභාගී වෙලා තියෙනවා නම් මේක සල්ලි අරගෙන ඒක නම් තමයි ඒකට දාන්න පුළුවන්. එතකොට මේ 34 දෙනාගේ කී දෙනෙක් ඇත්තටම ඕකවත් කර හිටියද දන්නේ නැහැ. එතන නිකන් ඉඳගෙන හිටියා එම් මොනාගෙන්වත් කියවෙන්නේ නැහැ නේ මෙයා. දැන් අපි තුමු මෙතන ඉන්න සාමාන්‍යයෙන් වෙන තත්ත්වය තමයි තරින්දෝ. නෑ මට මේක කියන්න දෙන්න. බ්‍රොතල් එකක් ඇරෙස් කරා. බ්‍රොතල් එකක් වැටලුවා. හරිද? වටලා කෙල්ලෝ 34ක් ඇරෙස් කරා. ඊට සමාන 34ක් ඉන්න ඕනේ. 34ක් ඉන්නවනේ ඊට අඩුවෙන් හරි ඉන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ අපි හිතමු ඉන්දියා ඉඳපු අය යන්න දුන්නා කියලා. ඇයි යන්න දුන්නේ? එයා පිරිමියෙක් නිසාද?
කවුරු හරි ගෑණියෙක් සල්ලි වලට පිරිමියකින් සෙක්ස් ගන්න ඇවිල්ලා තිබ්බනම් එතන ඉඳපු අයකින් ගෑනු තමයි මුදලට ගත්තේ පිරිමි තමයි මුදලට දුන්නේ කියලා තීන්දුව කරේ ඕලුගලස කොහොමද? මිනිහගේ තියෙන මිනිහා කියන්නේ ඕලුගලස තීන්දුව කරා කියන එක මම අදහස් කරන්නේ ඕලුගල යන්න නැතුව ඉදුන්නට. මම කියන්නේ යාගේ යුනිට් එකෙන් වැඩේ කරේ. ඒ නිසා මම කෙලින්ම යාව ටාගට් කරන්නේ ලොක්ක විදියට. එතකොට එයා කොහොමද තීන්දුව කරේ? මෙතන ඉඳපු ගෑනු 34ක් මුන් තමයි සෙක්ස් වර්කර්ස්ලා කියලා. මං කියන්නේ කාමරය ඇතුලේ කර හිටියත් රැඳුනේ රෙදි නැතුව හිටියත්. මෙතන ගෑණි තමයි සල්ලි වලට වික්කේ පිරිමි කෙනා තමයි ගත්තේ කියලා කොහොමද තීන්දුව කරේ? අනික දැන් එතන තියෙන සාමාන්‍ය ක්‍රම දැන් අපි මීට කලින් අර මේ වැටලිම් වල දැකපු කාරණේ තමයි සාමාන්‍යයෙන් මේ ස්පා එකක් හරි නැත්තම් බ්‍රාතල් හවුස් එකකට හරි යන්නේ ඒක උපාය දූතයෙක් නේ යන්නේ. කලින් නම් තිබ්බා අර සල්ලි වල මේ අස්සන් කරගෙන යන එහෙම සීනුත් තිබ්බා. කලින් නම් දැන් නම් මං හිතන්නේ එහෙම යන්නේ සල්ලි වල ලියන්නත් බෑනේ දෙක්. හරි මේ එතකොට මේ ගිහිල්ලා එක්කෙනෙක්ව මිලට ගන්නවා. හරිද? එතකොට එයා ලවා මොකක් හරි කරන්න ගිහිල්ලා මෙයා ටිප් එක දෙනවා. ඔව් මෙතන මේ වැඩේ වෙනවා කියලා. එහෙම හඳුනාගත්තම එවිල්ලා එතන හිටපු ඔක්කොම ලව ගන්නවා. ඒක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. මේ 34 දෙනාම ඕක කරගෙන හිටියා කියලා එක කියන්න බෑ. ඇත්තටම ඒක මේ මොකද්ද? ඒක පාලනයෙන් සමහර විට මේ කලමනාකරු තර්ක කරන්න පුළුවන් මගේ පාලනයෙන් තොරයි ඔක උනේ කියලා. මොකද මේ මේ දැන් මෙතන කස්ටමර්ස්ලා මේකට ලයබල් නැහැ කියලා සමහරු කියන්න ඉඩ තියෙනවා. හරිද? ඒ සමහර අය විශේෂයෙන් බය වෙන ඇති වට යන අය. මං කියන්නේ 34 දෙනෙක් කෙල්ලෝ ගත්තා නම් පිරිමිනෝ ගත්තේ කොහොමද? හරිද? මට හැම වෙලේම මේක තියෙන ප්‍රශ්නයක්. මොකද එතන පිරිමි තමයි කස්ටමර්ස්ලා ගෑනු තමයි සේවය සපයන්නේ කියලා කියන්න තරම් කොහොමද ඒකට තියෙන නීතිමය පදනම? හරිද? ගෑණියෙක් හිටියා නම් ඒ ගෑණි ඇඟ වික්ක කියන්නේ. එතකොට ඒක නිසා මේක අතිශය විකෘති විකාරසහගත දෙයක්. නමුත් මම හැම වෙලේම කියනවා බ්‍රොතල් වලට තියෙන නීතියක් ඒක නීති විරෝධී නැති වුණාට ඒක පවත්වාගෙන යාමට ක්‍රමයකුත් නැති නිසා තමයි ඒගොල්ලෝ ස්පා මුවාවෙන් කරන්නේ. ඒක ස්පා වලට සහ ඉන්ඩස්ට්‍රි එකට අසාධාරණයි. ඒක පැහැදිලි. ඒක පැහැදිලි. කියන්නේ ස්පා කියන ලේබල් එකෙන් බ්‍රොතල් හවුස් කරගෙන යන එක ලංකාවේ. ඒක ස්පා එකටත් මේ ස්පා ඉන්ඩස්ට්‍රි එකට අවුලක්. ඒක මම දැකලා තියෙනවා රියල් ස්ටා මේ මොකද්ද ඒකට කියන ලයිසන් තියාගෙන කරන අයගෙන් ලොකු ආයුර්වේදේව තියෙනවා එහෙම. ඔව් ඒ අය නිතර අවුල් කියනවා අපිට ඒගොල්ලත් ඒ ගොඩේට වැටෙනවා කියන්නේ. වැටෙනවා කියලා ඒගොල්ලෝ අවුල් වෙනවා. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ ලයිසන් නැතුව යන ඒවා මේ වහලා දානවා. ඒ ප්‍රශ්නෙට උත්තර මේක නෙමෙයි. ඔව් ඒක 34ක් කෙල්ල ඇරස් කරන්න ඕනේ නැහැ. අදාළ තැන් වලට ගිහිල්ලා මේව වහන්න ඕඩර්ස් කරන්න ඕනේ. මේගොල්ලෝ කරන්නේ ඕකම තමයි දැරණී කළත් වෙන්නේ. හරිද? බ්‍රොතල් හවුසුත් තියෙන්නත් ඕනේ. නැත්තම් ඔය මේ පොලිසි වල ඉන්න මිනිස්සුන්ගේ දරුවන්ව ලොකු ඉස්කෝලේට දාගන්න කොහොමද? හරිද? වාහනයක් ගන්න කොහොමද? හරිද? ගන්න ලෝන් එක ගෙවා ගන්න කොහොමද? ඉඩමක් ගන්න කොහොමද? බ්‍රොතල් හවුසුත් තියෙන්න ඕනේ. කුඩොත් තියෙන්න ඕනේ. අයිස් ගහනේ වුණොත් තියෙන්න ඕනේ. හැබැයි සැරෙන් සැරේ වටලන්නත් ඕනේ. නඩු තියෙන්න බෑ. හරිද? ඔව් නඩුත් තියෙන්න බෑ. දඩත් තියෙන්න බෑ. ඒතර මේවා ධරණී කළ උනේ ඔක තමයි. ඉතින් මතකද මේ නඩු උසාවි යන ගමන් පොලිසිය කෙනෙක් ගිහිල්ලා නඩු බාන්න එක්ක නේද? අයියෝ ඕන තරම් වෙනවා. ස්පා එකට ගිහිල්ලා. දැන් මාස කිහිපයකට කලින් බොරැල්ලේ මේ එක්තරා ස්පා එකට රැට් ගිහිල්ලා පොලිසිය දෙන්නේ. අන්තිමට ඒ කෙල්ලෝ මේ කෙල්ලෝගේ බලහත්කාරයෙන් සේවය ලබා ගන්න. ඒ කෙල්ලෝ ඒක විරුද්ධ වුණාම ඒ කෙල්ලෝ මේ පොලිසියට කෝල් කරලා මෙහෙම එවිල්ලා කියලා ස්පා එකකට. ඊට පස්සේ උඩ තට්ටුවේ ඉඳලා පැනලා දෙන්න. පොලිසිය ආපු ගම. මං කියන්නේ සාමාන්‍යයෙන් දැන් මතකත් දන්නේ අපි මේ පොඩ්කාස්ට් එකේදී කතා කළා අර පොලිසියේ මේ එක මේ සේවාවල් වලට අලුතින් හඳුන්වලා දුන්නේ දැන් මේකප් එකට අදාළව එක මේ සැලූන් එකක් හරි මොකක් හරි ඒ අවස්ථාවේදී තමයි මෙවැනි ප්‍රවෘත්ති හුඟක් වාර්තා වුණේ ස්පා වලට කඩා පැනලා මොකක් හරි මේ දේවල්. එතකොට අපි කිව්වා පොලිසියට කියලා ස්පා එකකුත් මේ කරලා පොලිසියට කියලා වෙනම. හරි. දැන් ගැමුණු විජේරත්නට යමු. සමා වෙන්න. මේ ගැමුණු ස්පා කියලා ස්පා වැඩේම. ඌට ටෙන්ෂන් මේ ටිකේ මොකද මෙට්‍රෝ බස් දාලානේ මෙට්‍රෝ බස් ප්‍රශ්නෙත් එක්ක වාර්ෂික පීඩනය කරගෙන විදිහ ස්පා ගිහිල්ලා ප්‍රෙස් එකක් තියලා තියෙනවා. ප්‍රෙස් එකක් කියලා තියෙනවා මේ මෙට්‍රෝ ප්‍රෙස් එකට ගිහිල්ලා මෙට්‍රෝ බස් කෙන කියලා. හිරායන දෙයක්ද කියලා තියෙනවා. නෑ අනේ මෙට්‍රෝ බස් මේ පාරේ දාවන වෙන්නේ කිසිම නීතිමය පදනමකින් තොරව සම්පූර්ණයෙන්ම අනීතික විදිහට කියලා එයා කියලා තිබ්බා. අන්න අසාධාරණ
ඒවගේම සාමාන්‍යෙන් බස් රථවලට බලපාන පොදු නීති මේ බස්වලට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලත් මේවායේ මගින් හිටගෙන ප්‍රවාහනය කරන්න අවසර දීලා තියෙනවා කියලා තමයි මෙයා කියලා තියෙන්නේ. සහ මෙයා කියනවා මේ කරුණු යා නිකම්ම කියන පලාප නෙවෙයි, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ නිල වශයෙන් ලබාගත් දත් ඇසුරින් තමයි මේවා මේ අනාවරණය කරන්න කියලා එයා කියනවා. කොහොම හරි දැන් ඒකට යමක් කියන්න ඕනේ. මොකද දැන් මෙයා මේ මෙට්‍රෝ බස් ගෙන්නන දවසේ ඉඳන්ම මේකට ලොකු විරෝධතාවයක් ගැමුණුගේ තිබ්බා. මොකද කාලයක් තිස්සේ දන්නවා දැන් ලංකාවේ මිනිස්සු මේ පෞද්ගලික බස් වලින් විඳපු දුක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙමෙයි. මොකද මේ පෞද්ගලික බස් කියලා කියන්නේ සින්දු හයියෙන් දාගෙන මිනිසුන්ව හරක් වගේ පටවගෙන ඉතුරු සල්ලි ටිකක් නොදී යන පෞද්ගලික බස් සංස්කෘතියක් තිබ්බා. ඒතර හැදිලා තිබ්බ. ඒකට මම හිතන්නේ ඒ සංස්කෘතියට ඒ සංස්කෘතියට හොඳ උත්තරයක් විදිහට තමයි මේ අලුත් මෙට්‍රෝ බස් සේවාව පටන් ගත්තේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මේ වායු සමීකරණය කරපු වගේම සහර පතුල කියන එක ඒක පහත් නිසා ඕනම කෙනෙක්ට ලේසියෙන් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තිබ්බේ. හැබැයි මේ අලුත් වෙනස දකිද්දී පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය මේකට මේ ලොකු එයාලා දැන් බයක් දැනලා තියෙනවා මේකට. මොකද මෙයාලා මාධ්‍ය ඉස්සරහට නිකන් කියනවා මේක හරි නීති විරෝධී මේ බස් කර්මාන්තේ කඩා වැටෙනවා කියලා ලොකු කතාවක් වුණා. ඇත්තටම එයාට මේක හැක්කම ඇවිත් තියෙන මම හිතන්නේ ජනතාව වෙනුවෙන් කතා කරන දෙයක් නෙවෙයි. මොකද එයා මෙච්චර කාලේ යාලා නඩත්තු කරපු අර පොකුරු ක්‍රමය කියලා දෙයක් තියෙනවනේ. ඉතින් ඒකේ ආධිපත්‍ය මේ නවීන පහසුකම් තියෙන බස් නිසා නැති වෙනවා කියන බයට තමයි යා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ. මේ ගැමුණුලා මේ මෙට්‍රෝ බස් ගැන හැසිරෙන්නේ 19 අනුව ඇම්බියුලන්ස් සාම GM එක හැසිරුනේ. මේකේ ගියොත් විනාශයි අන්න ඒ වගේ තමයි උන් හැසිරේ. දැන් ෆාතිමා කියපේක 100%ක් හරි. ඒකට හේතුව මේ පුද්ගලික බස් රථ දුවන මේ පාරවල් වල දැන් අපි හැමදාම හිතනෝනේ ප්‍රවාහනය කියන්නේ මේ නවීන ක්‍රමවලට යන්න ඕනේ කියලා. හැමදාම මේ අර ටකරම් බස් වල හරි ඒ තැනම ඉන්න ඕනේ නෑනේ. අපි ලෝකයේත් එක්ක ඒ සම මට්ටමට යන්න එපා ඉදිරියට. හැබැයි අපි මම දැකලා තියෙනවා අපේ ගම් පළාත්වල දුවන ඒ පාරේදී එක AC බස් එකක් දාපු ගමන් එදාට ස්ට්‍රයික් කට්ටිය මේ පුද්ගලික බස් ටික මේ ඔක්කොම ස්ට්‍රයික්. එයි ඒක නවත්තන්න කියලා. එහෙම බෑනේ නේද? මේක තමයි හැමදාම ඒගොල්ලන් කරගෙන ආවේ. හරිද? පුද්ගලික බස් හිමියන්ගේ සංගමේ හරි නැත්නම් ඒ අදාළ සංගම් වලින් හරි ඒගොල්ලන් දුවන රූට් එකට AC බස් එකක් දෙම්මොත්, එහෙම නැත්නම් CTB එකක් දෙම්මොත්, තව බස් එකක් වැඩිපුර දෙම්මොත් හැමදාම ස්ට්‍රයික් කරලා ඒක කොහොම හරි නවත්තා ගත්තා. හරිද? ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ පාරිභෝගිකයාගේ පැත්තෙන්, එහෙම නැත්නම් ඒ බස් එක පාවිච්චි කරන මහ ජනතාවගේ පැත්තෙන් ඉඳන් හිතන්න එක නෙමෙයි. ඒගොල්ලන් හිතනවා බස් එකක් වැඩිපුර දෙම්මොත් Tamanට ලැබෙන්න ඕන දේවල් අඩු වෙනවා කියලා හිතනවා. එහෙම නෙමෙයි. දැන් AC බස් එක හරි මොන බස් එක හරි දෙම්මොත් ඒ බස් එකේ යන කැපැසිටි එක තියෙන අය මේ බස් වලින් යන්න බැරි අය ඒ බස් එකේ මොකද ගානක් ඩබල් නේ. ගානක් ඩබල් නෙමෙයි. නිකන් නෙමෙයි. එතකොට අපි මේ ඉදිරියට යන්න ඕනේ නම් ප්‍රවාහන ශාස්ත්‍රයේ ඉදිරියට යන්න ඕනේ නම් මේ වගේ අයගේ විවේචන සහ මේ තර්ජන වලට ඉඩ දිය යුතු නෑ. මට තියෙන ප්‍රශ්නේ මේකයි. සෝරි මම ප්‍රශ්නයක් කෙටිකමට අහන්න ඕනේ. මේ ගැන දනනාත් මොකද කියන්නේ කියලා. ඔව්. මෙට්‍රෝ බස් රජයෙන් කරන්නේ. ප්‍රයිවට් බස් නෑ ගැමුණු ප්‍රයිවට් සෙක්ටර්. දනනාත් මේ ගැන විග්‍රහ කරොත් මොනවා කියද කියලා මට දැනගන්න ආසයි. ඇත්තටම අපි ඒ ගැන සංවාදයක් ලෑස්ති කරන්න ඕනේ. දනනාත් මේ විග්‍රහය මේ ප්‍රශ්නේ කොහොම හරි ප්‍රයිවට් සෙක්ටර් කොට දාන්නත් ඕනේ. රජය ආකර්ෂක කියන්නත් ඕනේ. කොහොමද මෙට්‍රෝ බස් සහ ගැමුණු අතර ප්‍රශ්නේ මේ ඒ උත්තරේ සඳහා ළඟා වෙන්නේ. මට හරි ආසයි ඒකට ගැඹුරු විග්‍රහයක් දරණාත්ගෙන් අහන්න. අපිට දැක්කොත් කියයි ඒක දන්නත් ඕනේ මං කියන වර විවාදෙක. ඒකම ගැමුණු මේක කියන මේ මෙට්‍රෝ බස් සමාගමේ අයිතිය තියෙන්නේ භාණ්ඩාගාරයටලු. ඒක සම්පූර්ණ බොරුවක්. මොකද ඇත්තටම ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ කොටස් වලින් වැඩි හරියක් ඒ කියන්නේ 60%ක්ම අයිති වෙන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට. ඊටු අනිත් 140 තමයි මහා භාණ්ඩාගාරයට අයිති වෙන්නේ. ඒ නිසා මේක ළඟමින් පිට ගියපු සේවාවක් නෙවෙයි. අනිත් එක තමයි මෙයා මේ ඔටෝජේ නිසා ඩීසල් පිච්චෙනවා කියන කතාවකුත් කියනවා. මේ වෙනද තමන්ගේ පෞද්ගලික වාහන වලින් ගියපු අය 50 දෙනෙක් විතර මේ බස් එකට මේ නැග්ගොත් පාරේ තදබදය කොච්චර අඩු වෙනවද? ඉතින් ඒක එතකොට රටට ඉතුරුන විදේශීන් මේ අය සහ ට්‍රැෆික් එකේ රස්ತೆ අදුන වෙන්නේ නැතුව අර කියන වගේ මිනිසුන්ගේ කාලය ඉතුරුන එකයි ගැන හිතන්න බැරි තරමට යාගේ තර්ක පටු වෙලා. ඒක ඉතින් තර්කයක් ඇත්තෙත් නෑ පටු කියන්නේ. ඒක තර්කයක් නෑ. මේක සයිටම් වෙලාවෙත් උහමනේ. සයිටම් එකේදී මෙයාගේ ළමෙක් හිටියනේ. ඒකෙදී ඊට පස්සේ මෙයා මොකක්ද දෙමාපිය සංගමේ මුට තනතුරක් තිබ්බා. ඒ වෙලාවේ කිව්වා මේ
අපි ළමයි මේ එක්සෑම් එක ලියන්න ඕනේ නැහැ. මේ රජයේ විශ්වවිද්‍යාලවල මේ වෛද්‍ය පිට ළමයි එක්ක එන්න අපි ළමයිත් එක්ක මේ තරග විභාගය තරගෙට ලියන්න. කරන්න. තරගෙට ලියන්න එන්න කියලා. ඒක තරකයක්ද බං? ඒක නෙමෙයි මේ කියන්නේ. දූ ඇවිල්ලා මම ගානේ ඒකවත් මේකේ කියන්නේ නැහැ නේ. බලමු අපිද හොඳ සර්විස් එක දෙන්නේ අරගොල්ලන්ට කියලා. ඒක තරග කරා. තරගෙන හොඳ සර්විස් එකක් දියන්න. ඉතින් ඉතින් මේ තව මොනවද මේ අපිට මේ ගැන මේ මොකද්ද මම කියන්න තියෙනවා කියස්ටාම ගැන ෆසීර් මේ රත්තරන් තුවක්කුව ගැන පොඩ්ඩක් කියලා හිටියනම් හොඳයි වගේනේ. ඔව් අපි ඒ ගැන දීර්ඝව කතා කරමු වෙන වෙලාවක. ඇත්තටම දෙනට කෙටියෙන් අපි මතක් කරමු ගිය සිකුරාදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ත්‍රස්ත විමර්ශන හා මර්දන කොට්ටාශය විසින් දෙනුම් දීමක් සිදු කරලා තියෙනවා. දුමින්ද දිසානායක මහතාව නැවතත් රත්තරන් තුවක්කු ඒ කේස් එක අපි රත්තරන් තුවක්කු කියන්නේ දිගටම ඒක හඳුන්වලා දුන්නේ. එතකොට ඒ කේස් එකට අදා වෙල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් වෙලා ඊට පස්සේ මේ විමර්ශනයක් ගිහිල්ලා දුමින්ද දිසානායක අත්අඩංගුවට පත් වෙච්ච ඒ කේස් එක. ඊට පස්සේ දුමින්ද දිසානායක එපමත නිදහස් වෙනවා. පස්සේ නඩුවෙන්ම මුදා හැරෙනවා සාක්ෂි නැහැ කියන පදනමින් මත. මේ තුවක්කු ආඥා පනත තියෙන චෝදනාවලට. එතකොට නැවත පොලිසිය විසින් නැත්තම් ත්‍රස්ත විමර්ශන හා මර්දන කොට්ටාසය විසින් අධිකරණයට දෙනුම් දීමක් සිදු කරලා තියෙනවා. නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා කියලා නැවත දුමින්ද දිසානායකව සැකකරු කරන්න උපදෙස් ලබාදීමක් සිදු කරලා තියෙනවා කියලා. ඒ මත පදනම්ව දුමින්ද දිසානායකට මන් දුමින්ද දිසානායකනේ කිව්වේ. සිල්වා කිව්වේ නෑනේ. ඕකේ දුමින්ද දිසානායකට නැවත නොතීසියක් නිකුත් වෙලා තියෙනවා අධිකරණ ඉදිරියේදී පෙනී හිටින්න. අපි ඒ සම්බන්ධයෙන් දීර්ඝව වෙන වෙලාවක කතා කරමු. හරි. මේ හරි. ඉතින් මම හිතන්නේ යන්න කලින් ස්ටාම ගැනත් කියන්න ඕනේ මම අර මේ හෙට දැන් වීඩියෝ දෙකකුත් තියෙනවා. මේ වීඩියෝ තියෙනවා ඒක බලමු. මේ තියෙන තරිදු ජයවර්ධනයි මේ මහින්ද පතිරණය. මේ තරිදු ජයවර්ධන මේ අභීතයි මහින්ද පතිරණයි. අභීත තමයි රොඩ්නි මහින්ද පතිරණ මේ බන්දු. මේ කෙලියෙන් මාව බේරලා දීපන් කොල්ලෝ. අනේ පුතේ මේකෙන් බේරලා දීපන්. උඹ පෙරදියන්කෝ. මට දැන් ඒක කරන්න බෑ පොඩි මහත්තයා. පොඩි මහත්තයා අභියෝගය බාර අරගෙන ඉවරයි. උඹ දින්නොත් නේ පාලයා මාත් සටනකට එනවා කිව්වේ. මේක ඔයා කිය මාරු අභීත කියන්නේ. එතකොට මගේ රුචිරාණි. රුචිරාණිට වඩා චව් කල්යාණයක් මම හොයලා දෙන්නම්. චව්. පෙරදියන් කොල්ලෝ. නෑ පොඩි මහත්තයා මම කරුණාව පරද්දන එක පරද්දනවමයි. ජයවර්ධනද වද්දනේ? ජයවර්ධනද නැද්ද රොඩ්නි? උඹ හිතනවද මේ එන කන්දේ වගේ ඉන්න කාගෙන් පාරක් කාලා මට ඉන්න පුළුවන් වෙයි කියලා? අනේ උඹ පෙරදියන්කෝ. පොඩි මහත්තයා මම පෙරදුනොත් මට රුචිරාණි නැති වෙනවා. ඉතින් උඹ දින්නොත් මාව නැති වෙනවා උඹට. ඒ කොහමද? හරි. අයියකෝ අරුගෙන් පාරක් කාලා මං වගේ මිනිහෙකුට ජීවත් වෙන්න පුළුවන් දෙයක්ෝ. උගෙන් පාරක් කනවට වඩා හොඳයි අකුණක් ගාලා මැරෙනවා. නොහොම තමයි වෙනවා කියන්නේ කවුරු කාට කියනද කියලා මම දන්නේ නැහැ. ඕක ඊළඟට තියෙනවා මේ බන්දු දුවනවා. දුවද්දි මම අහනවා කවුද කියලා මතක නැහැ. අහනවා කොහෙද දුවන්නේ කියලා. නෑ වලියක් බේරන්න කියලා කියනවා. කවුද වලියද? මායි අරුයි කියලා. දුවන්නේ වලිය බේරන්න. හරිද? කියර් ස්ටාමර් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඉල්ලා අසුනා විශේෂ ස්ටේට්මන්ට් එකක් එක්ක ඒ පොඩි ක්ලිප් එකක් චුට්ටක් බලමු අපි. Was not easy. 6 years ago, I inherited a Labour Party that was politically, financially, and morally bankrupt. I was told time and time again that my party was finished, that we were consigned to history, that a majority at the general election, let alone a landslide majority, was impossible. But we proved those people wrong because we changed our party, ripping out the poison of anti-Semitism, restoring trust on the economy, defence and national security, and becoming a party that once again stood proudly with, not against, our national flag. The hard work of change was with a singular purpose, not power for power's sake, but to change Britain for the better, to build a fairer country with dignity and respect, where everyone is seen, everyone is valued,
wealth and opportunity for all, not just the privileged few. And look at what we've achieved in just 2 years. An economy that is stronger. පස වයිෆ් ගැන කියන රමකල ස්තුතිවන්තයනවා මූලික වශයෙන් මංහිතන්නේ මේ කේද වාචකය ස්ටාම කියන්න අතිශය දැවන්ත චන්දත් එක්ක ලේබ පක්ෂය බලයට පත් වුණා ලේබ පක්ෂය බලයට පත්වීම සලකණ්ඩ වෙන්නෙත් බොහෝදුරට ජාතික ජන බලවේගේ වගේ එක සමාවින්දයි සංසන්ධනය කරට නමුත් ලේබ පක්ෂය කියන්නේ වඩාත් වමට බරවෙච්ච පක්ෂයක් විදිහට වගේම වෘතිය සමිති ව්‍යාපාරය සහ විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ තිබුණු තුල තිබුණු ඔස්ටිරිටි මෙෂර්ස් එහෙම නැත්නම් ඒ කියන්නේ ඔය තියෙන්නේ ක්ලජේ වීදම් කපන්න කියලා ජනතාවට පීඩනය පැටන විදිහේ තීන්දුව తీරන වලට එරහිව තමයි ජනතාවගේ විරෝධය තිබුණේ. හැබැයි ඒකට එරෙහි පුළුල් මේ පුළුල් නැගිටීමක් ඇත්තරම සිද්ධ වුණේ නැහැ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට අතිශය ජාතිවාදී බලවේග නැවත ඔලුව උස්සන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මේ නයිජල් ෆරාජ්ගේ අන්ත දක්ෂිණාංශික බලවේග වලට ඉතාම ශක්තිමත් මේකක් ලැබුණා. ඒගොල්ලෝ කියන්න ගත්තා මේ ඔක්කොටම හේතුව කියලා ජාතිවාදී ප්‍රශ්න ටික මතු කරන්න පටන් ගත්තා ජනතාවගේ ආර්ථික සමාජීය පීඩනය හමුවේ. ඉතින් ලේබර් පාර්ටියක බලයට පත්වෙද්දී අර ජනතාවාදී ප්‍රතිසංස්කරණ වෙනස්කම් නොකිරීම මේක ප්‍රතිඵලයක් වුණා. මේකෙන් එක පැත්තකින් ලේබර් පක්ෂයේ හිටපු ජෙරමි කෝර්බින් ඇතුළු ඒ පාර්ශවයත් වෙන් වෙලා ගියා. එතකොට ස්ටාම වගේ අය ස්ටාමගේ ඉරණම බ්‍රිතාන්‍යයේ මේ ඔහු කියන මෙච්චර ලෑන්ඩ්ස්ලයිඩ් එකකින් දිනලා විශාල බලයක් ඇතුව දිනලා ඉවර වෙලා මේ වෙද්දි දැවැන්ත පීඩනයක් හමුවේ එයාට ඉල්ලාස් වෙන සිදුවීම අපි ගන්න ඕනි අර ජනතාවගේ ආර්ථික ප්‍රශ්න විශේෂයෙන්. හරිද මිනිසුන්ගේ එදිනදා ජීවිතයේ තියෙන ආර්ථික ප්‍රශ්න අසාධාරණ අයුක්තිය වැටුප්වල ප්‍රශ්න ඒ ප්‍රශ්න විසඳන්න අර වමට බර ආණ්ඩුව අසමත් වුණොත් සිද්ධ වෙන දේ තමයි අන්ත ජාතිවාදය ක්‍රමානුකූලව ඔලුව උස්සනවා. හරිද ඊට පස්සේ අන්ත ජාතිවාදී බලවේග ඒව ශක්තිමත් වෙනවා. ඒගොල්ලෝ තමයි අර ආණ්ඩුවට විකල්පෙ විදිහට පේන්න ගන්න. ඒගොල්ලෝ දැවැන්ත ප්‍රශ්න ඇති කරනවා. එතකොට ආණ්ඩුවටත් පවතින්න බැරුව යනවා. ඒක තමයි මේ වෙද්දි මෑත ඉතිහාසයේ ලෝකයේ බොහෝ රටවල පේන්න තියෙන දේ. ඉතින් ස්ටාමගේ මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක්. හැබැයි ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දි මිනිස්සු ජාතිවාදයේ පැත්තට තල්ලු වෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා. කරනවා කියලා ආපු දේවල් කරන්න ඕනේ නේ. කරනවා කියලා ආපු දේවල් විශේෂයෙන්ම ජනතාවගේ ප්‍රශ්න තියෙන ගොවියාගේ ප්‍රශ්න දැන් උන ගොවියෝ කුණුහරුපෙන් බයින්නේ. හරිද? එතකොට මේ ප්‍රශ්න ටික විසඳ ගන්න කියන වැටුප් ප්‍රශ්න ඒ විදුලි බිල ලයිට් බිල මේ ත්‍රිවිල් අපදින මිනිහගෙන් දැන් තියෙන ප්‍රශ්න ටික විසඳෙන්නේ නැත්තම් අමු ජාතිවාදීන් තමයි ආණ්ඩුවට ගහන්නේ. හරිද? ඒ ප්‍රශ්න විසඳන්න නැතුව මේ කේල් කඳ මෙහෙන් දැම්ම මෙහෙ පැත්තේ ඇඳුම් ඒවා බලපන් ගොවි නායකයෝනේ. හරිද? කවිසේනවා කියන්නේ ඒකට දාලා මම දැක මේ ඒව ඕනේ අර වඳුරන්ට දූපත දීලා ඉඳපන්. තව එකෙක් දාලා මේ පැත්තේ වඳුරෙක් දැම්මම අනිත් පැත්තේ මොකක්ද එකක් කියන එක හදන්න බැරිද කියලා. ඒක රිලව් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොන් ආතල් ටිකක් තමයි තියෙන්නේ. හරි අවසානයේ අපි වර්ල්ඩ් කප් එක ගත්තොත් එහෙම අද රාත්‍රියේ ප්‍රංශය ආජන්ටිනාව සහ නෝර්වේ කියන කණ්ඩායම් තුනම තරඟ කරනවා. කියන්නේ කිලියන් එම්බාප්පේ මෙසි සහ එර්ලින් හාලන්ඩ් කියන තුන් දෙනාම අද රාත්‍රියේ තියෙන තරගවල අද පාන්දර වෙනකන් ෆුට්බෝල් රසිකයන්ට ඇහැරලා ඉන්න සිද්ධ වෙන සුපිරි තරඟ තුනක් පවතිනවා. ඊ රෑ මං හිතන්නේ පේලගෙන් පස්සේ ලාබාලම ක්‍රීඩකයා පේලේ අරුණම වර්ල්ඩ් කප් එක පළවෙනි 11 දෙනාට කියලා තරගේ මැද්ද ආපුවයි නෙමෙයි පළවෙනි 11 දෙනාට ක්‍රීඩා කරපු ලාබාලම ක්‍රීඩකයා විදිහට තරගයට ක්‍රීඩා කරා. කවුද මේ ලමින් යමාල්. එතකොට ලමින් යමාල් වයස අවුරුදු 18 වෙද්දී ඇත්තටම මේ නම්බර්ස් වලින් ගත්තොත් එහෙම සමහරට මෙසීටත් වඩා සමහරට යත් එක යම් දුරකට සංසන්දනය කරන්න පුළුවන් අවුරුදු 18 යම් දුරකට මේ සංසන්දනය කරන්න පුළුවන් මෙසීව හෝ කවුද මේ කිලියන් එම්බාප්පේ. හැබැයි මම හිතන්නේ ලමින් යමාල් මේ ස්ට්‍රයිකර් කෙනෙක් නෙමෙයි. යා මේ ලෙෆ්ට් විංගර් කෙනෙක්. එතකොට යා ඉතාම විශිෂ්ට ප්ලේ කෙනෙක් විදිහට සාමාන්‍යයෙන් යමාල්ව සලකනවා. සමහර විට නම්බර්ස් අනුව ගත්තොත් එහෙම මෙසීගේ දැන් මෙසී සහ යමාල් එක්ක ගත්තොත් එහෙම මම මේ නම්බර්ස් ඊයේ මම නිකන් සංසන්දනය බල හිටියා. යමාල් ඇත්තටම මෙසීට වඩා මැච් ගහලා තියෙනවා මේ වෙද්දි.
ඒ වයසත් එක්ක ගත්තම වයස අවුරුදු 16දී තමයි මෙසි පටන් ගත්තේ. හැබැයි එයා හරියට ප්ලේ එයා ඇත්තටම මේ බාසිලෝනා එකේ එයා ප්ලේ කරන්න එද්දි බාසිලෝනා එකේ ඉන්න රොනාල්ඩිනියෝ ඒක ප්‍රසිද්ධ මේකක් තියෙන්නේ මෙසි ගෝල් එක ගහන රොනාල්ඩිනියෝ යාගේ කරේ නගිනවා. ඊට පස්සේ කතාවක් තියෙනවා එයා මේ රොනාල්ඩිනියෝ කියනවා කියලා කවුද අර බාස්කට් බෝල් වල කවුද කෝබි බ්‍රයන්ට් ට කියනවා මේ ඉන්නවනේ දෙකනේ මේ ඇවිල්ලා ඊළඟට ලෝකයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කියලා කෝබි බ්‍රයන්ට් කිව්වා කියලා. ඉතින් එතකොට කියන්නේ යමාල්ව විසර මේ කවුද මෙසීව ඒ කාලේ රොනාල්ඩිනියෝ තමයි සෑහෙන මේව කරේ. ඊට පස්සේ මෙසි ඉන්නකොට මෙසීට හම්බුන තරුණයා තමයි නේමාර්. හැබැයි නේමාර් ඊටාම කෙටි කාලයක් ඇතුලේ ෆුට්බෝල් ඉතිහාසයේ දැවැන්තම හුවමාරුව මුදලකට වෙච්ච හුවමාරුව කරගෙන නේමාර් යනවා PSG එකට. හැබැයි නේමාර් එතනින් පස්සේ හිතපු තරම් සාර්ථක වුණේ නැහැ. ඒක ප්‍රසිද්ධ කාරණයක්. ඉතින් එවැනි පසුබිමක මෙසි එනකොට රොනාල්ඩිනියෝ ඉන්නවා. එයාට එතකොට එයා ඇත්තටම සමහරවිට සබ් ප්ලේයර් කෙනෙක් විදිහට ක්‍රීඩා කරේ. නමුත් යමාල් ඇත්තටම වයස අවුරුදු 15යි දවස් 290ක්. ඒ කියන්නේ අවුරුදු 16 ඔන්න මෙන්න තමයි පළවෙනි මැච් එක සෙල්ලම් කරන්නේ. යමාල් එනකොට බාසිලෝනා එක කියන තරම් ලොකු නැහැ. ඒ කියන්නේ බාසිලෝනා එකේ හිටපු ලොකුම තරු ටික ගිහිල්ලා එතකොට. ඒතර යමාල් ඇත්තටම පළවෙනි 11 දිනාගේ නිතරම බාසිලෝනා එකේ ක්‍රීඩා කරා. එයාට වයස අවුරුදු 18 වෙනකොට මේ වයස 18ක් නෙවෙයිද කොහෙත් තාමනේ. වයස අවුරුදු හරියට මට මතක නැහැ. වයස හරියටම අවුරුදු ගන්න. නමුත් වයස අවුරුදු 18 සීමාව වෙද්දී යමාල් මැච් වැඩිපුර සංඛ්‍යාවක් ප්ලේ කරලා තියෙනවා. සූරියවංශී වගේ තමයි ක්‍රිකට් වල. මෙසි සාමාන්‍යයෙන් බාසිලෝනා වල 100 වෙනි මැච් එක ප්ලේ කරේ 21 වෙනි උපන්දිනේදී. හරිද? හැබැයි යමාල් මං හිතන්නේ මේ වෙද්දිත් සැලකියුතු ප්‍රමාණය මැච් සෙල්ලම් කරලා දෙනවා. මට හරියටම නම්බර්ස් මතක නැහැ. මම මේක ලියාගත්තා ඊයේ. නමුත් දැන් මට හොයාගන්න බෑ. හරි. ගිය මාසේ යා 100 වෙනි මැච් එකට ප්ලේ කරලා තියෙනවා. වගේම යා මේ වෙද්දි චැම්පියන්ස් ලීග් එකේ සෙල්ලම් කරලා තියෙනවා. ලා ලීගා චැම්පියන්ෂිප් එකක් දීලා තියෙනවා. චැම්පියන්ෂිප් දෙකක් දීලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔය ඔක්කොම ගත්තම යමාල් විශිෂ්ට තරුණ ක්‍රීඩකෙක්. මේ ඊළඟට ඊයේ ගත්තොත් එහෙම දැන් ස්පාඤ්ඤ ආවා. ස්පාඤ්ඤ යමාල් වගේම ඔයාසබාල් මේට ගෝල් ගහගන්න බෑ කියලා ලොකු අවුලක් කට්ටියක කිට බෝලේ ටච් කරේ නැහැ පළවෙනි කියන්නේ කලින් මැච් එකේ මේ බෝලේ ටච් උනේම නැහැ කියලා පළවෙනි මේ විනාඩි ගාණක් යනකල්. ඒතර ඊයේ ඔයාසබාල් ගෝල් දෙකක් ගැහුවා. යමාල් ගෝල් එකක් ගැහුවා. හැබැයි උන් දෙන්නම පළවෙනි හාෆ් එකේ ඉවර වෙද්දිම අයින් කරා. අයින් කළා තමයි කියලා මුන්ගේ අනිත් අරුව නිකෝ විලියම්ස් අන්තිමට අන්තිම විනාඩි කිහිපේ තමයි මැච් එකට දැම්මේ. නමුත් පේන්න තියෙන විදිහට ඉදිරියේදී විලියම්ස් ඔයාසබාල් සහ යමාල් ක්‍රීඩා කරන්න නියමිතයි. ස්පාඤ්ඤයේ එක මං හිතන්නේ බොහෝ දුරට ප්‍රංශය අරුණම ඉන්න මේ හොඳම කණ්ඩායම. ඊළඟට ප්‍රංශයේ කණ්ඩායම ගත්තොත් එහෙම ප්‍රංශයේ මම හිතන්නේ ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් මේ වෙද්දි ඉන්නවා. නෝර්වේ වැදගත් වෙන්නේ නෝර්වේට කිහිප දෙනෙක් නැහැ. එකෙක් ඉන්නවා ඌ යකෙක්. ඒ නිසා මේ ඇවින් ඕලුගල සර් වගේ එර්ලින් හාලන්ඩ් ඉන්නවා. ඒ නිසා මේ කණ්ඩායම තුනම අද සෙල්ලම් කරනවා. සහ ලෝක කුසලානේ දිනන්නේ කවුද කියලා ඇහුවොත් එහෙම මම හිතන්නේ ප්‍රංශය සහ දැන් ස්පාඤ්ඤය ආයෙ වතාවක් පෙන්නපු නිසා ප්‍රංශය හෝ ස්පාඤ්ඤය දිනයි කියන එකට සැලකිය යුතු ඉඩක් තියෙනවා. ඊට පස්සේ හැරි කේන් කියන්නේ මේ වෙද්දී ලෝකේ රෑන්කින් වල ගත්තොත් අංක 1 ප්ලේයර්ස්ලා අතර ඉන්නවා. ප්ලේයර් කියලා සමහරු කෙනෙක්ට කියන්න පුළුවන්. ඒත් එංගලන්තය ප්‍රංශය හෝ ස්පාඤ්ඤය වර්ල්ඩ් කප් එක ගනී කියලා හිතන්න ලොකු ඉඩක් තියෙනවා. නමුත් ඒ අතරම ඒ ආසන්නයේම පෘතුගාලය බොහෝ විට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ක්‍රීඩා නොකරොත් පළවෙනි 11 පෘතුගාලයට වර්ල්ඩ් කප් එක ගන්න පුළුවන්. ක්‍රීඩා කළොත් ඒ chance එක අඩුයි කියලා මට හිතෙනවා. මොකද මිනිහාගේ ස්පීඩ් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට මේ නිසා ඒ කියන්නේ මේ පෘතුගාලයට chance එකක් තියෙනවා. මේ කවුද මේගොල්ලොන්ට කවුද මේ ප්‍රංශයට තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ. මේ ඊළඟට මේ ස්පාඤ්ඤ මට කියන්න ඕනේ අනිත් ඒවා ඒ අරුණම chance තියෙනවා. බ්‍රසීලයේ මං හිතන්නේ නේමාර් එනවා. නේමාර් දාලා තිබුණා අර කන් දෙක මේ ලාස්ට් ඩාන්ස් කියලා ෆොටෝ එකක් දාලා තිබුණා. සමහරට මේක මේ නේමාර්ගේ ලාස්ට් ඩාන්ස් එක වෙයි. හැබැයි මේගොල්ලොන්ගේ රෆීනා
ආබාධයට ලක් වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලන් ඉන්නවා රායන්, එන්රික් සහ කවුද මෙයා කවුද මේ මට මේ නම් අමතක වෙනවා සමාවෙන්න ඕනේ. මේ කවුදුන්ගේ මේ විනීගේ නම මොකද විනිසියස් ජූනියර් ඉන්නවා. ඉතින් මම හිතන්නේ විනිසියස් ජූනියර් නේමාර් රායන් ක්‍රීඩා කරන්න ඉඩ තියෙනවා. ඒකත් හොඳ ඇටැක් එකක්. ඒ නිසා බ්‍රසීලට හොඳ chance එකක් තියෙනවා. මේ පෘතුගාල වලට chance එකක් තියෙනවා. නෙදර්ලන්ඩ්ස් ඇත්තටම පෙන්නුවා නෙදර්ලන්ඩ්ස් වල කවුද ස්ට්‍රයිකර්ස්ලා පෙන්නවා ඒගොල්ලෝ ක්ලබ් වලට වඩා ඩැෂර් ටීම් එක හොඳට සෙල්ලම් කරනවා කියලා. ඇත්තටම හොඳ ගෝල්ස් ගණනාවක් ගැහුවා. නෙදර්ලන්තයත් එක මැච් එකක් ඉතින් පෙන්නලා තියෙනවා ප්‍රොමිසිං කියලා. ඒගොල්ලෝ එහෙම නිකම් නෙදර්ලන්තයේ තමයි පාපන්දු ලෝක ඉතිහාසයේ ලෝක කුසලයන් කවදාවත් අරන් නැති ශක්තිමත්ම කණ්ඩායම. ලෝක කුසලයන් නෙමෙයි ඒගොල්ලෝ යුරෝපා ශූරතාව විදිහලා තියෙන දෙකපාරයි. හරිද? ඒ කියන්නේ අතිශය ශක්ති ඒ කියන්නේ අර සවුත් අප්‍රිකා. හරියට ගත්තොත් එහෙම ෆුට්බෝල් වල සවුත් අප්‍රිකා. එතකොට මේ පාර ඒගොල්ලොත් එහෙම නිකන් ලේසියෙන් වර්ල්ඩ් කප් එක අදහස chance එක අතාරින්න එක නැහැ. අනිත් එක තමයි ආජන්ටිනාව රෑන්කින් වල නම්බර් 1 නමුත් මේ වර්ල්ඩ් කප් ගනිද නැද්ද කියන එකේදී විවිධ දේවල් කියනවා. නමුත් ආජන්ටිනාවට වර්ල්ඩ් කප් ගන්න පුළුවන්. ඉතින් ඔය කණ්ඩායම් කිහිපය සහ රෑන්කින් වල සැලකිය යුතු තරම් පහලින් හිටියත් නෝර්වේ කියන්නේ මන් දන්නේ හාලන්ඩ් කියන්නේ ඕන වෙලාවක ගෝල් එකක් ගහන්න පුළුවන් නිසා ඕනම කණ්ඩායමක් පරාද කරන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් එහෙම මේක හරියට ගත්තොත් මැච් 7ක් කොහෙද එක දිගට දින්නොත් එහෙම වර්ල්ඩ් කප් එක උස්සන්න පුළුවන්. හරිද? ඒ නිසා මේ යුද්ධයක් තියෙනනේ. පට්ට යුද්ධයක් තියෙන. පට්ට යුද්ධයක් තියෙන. ඉතින් එහෙම මැච් 7ක් එහෙම ලේසියෙන් දිනන්න බෑ. නමුත් මේ කරන්න පුළුවන්. ඇත්තටම නෙදර්ලන්තය පෙනල්ටි වලට ගිහිල්ලා තමයි පරාද වෙලා තියෙන්නේ. මම දැක්ක මැච් වර්ල්ඩ් කප් වල මැච් දැන් මේ ගිය පාරත් පරාදුනේ පෙනල්ටි වලින්. ගිය පාර පරාද මතකනේ මෙසිත් එක්ක ප්‍රකට තරඟය. එතකොට පෙනල්ටි වලින් අර නෙදර්ලන්ඩ් පරාද වෙලා නැල්ලු. ඒක තියෙන ඉන්ටරෙස්ටිං මෑත කාලේ. ගිය වර්ල්ඩ් කප් එකත් එක්ක ගත්තා. ඉතින් වර්ල්ඩ් කප් එක බලන අයට ඉතින් ඒ ආතල් එක ගන්න එහෙනම් අපි යමුනේ. මේ අපි අර වීඩියෝ පොඩ්ඩක් බලලා යන්න. වීඩියෝ එකක් තියෙනවා. එකක් තියෙනවා. ඔව්. බලන්න ඕනේ. මොකෙද්ද මේ? මොකද මේ? කවුද දන්නෙත් නැහැ. මොකෙද්ද මේ? මොකෙද්ද මේ? මොකෙද්ද මේ? ඊළඟ YouTube channel එක බලන්න. බුක කියන YouTube channel එක අශාන් විමුක්ති නෙමෙයි. අශාන් විමුක්ති විතර දෙන්නේ. තව කවුද ඩයලොග් කියන උන ඇත්තටම අඳුරන්නේ නැහැ වැඩි. සමහන් වෙනවනේ මල්ලි අඳුරන්නේ. බලන්න කිව්ව මේක නේ නෑ. සන්ඩේ ලීඩර් කතුරු ලසන්ත වික්‍රමතුංග වෙඩිතබා ඝාතනය කෙරේ. ඝාතනයට සම්බන්ධ පිරිස් වහා සොයන්නේ ජනාධිපතිතුමාගේ. කවුද ඒක? ඒගොල්ලෝ ගාව තියෙන ගෝඨාභයගේ පෝස්ටර් අනම්මන ඔක්කොම තියෙනවා. ඒගොල්ලෝ කියන ඒවා හම්බුනේ තැපෑලෙන්නු. ඒ දේවල් බලාගෙන මේගොල්ලෝ මෙතන ආර්ට්වර්ක්ස් එකක් කරනවා. ඒ කරාට අපි යනකොට මෙතන ටයිම් වේස්ට් වුණා වැඩිනේ. මේගොල්ලෝ පෙන්න එක ඒක අරන් එළියට ගිහින් ඉවරයි. දැන් වෙනකොට නෑ. මුල් අවස්ථාවේදී අපිට ඇතුළට යන්න දුන්නේ නැහැ. පැයකට විතර පසුව නැවත අපිට ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්කම ලැබුණා. අපි නමුත් ඒ වෙලාවේ ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලනකොටත් ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාසගේ සහ එක්සත් ජාතිපක්ෂයේ නොයෙකුත් මුද්‍රණය කරපු විස්තර තිබුණා. එතරම් තිබුණා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අතිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡායාරූප සහිත තවත් පත්‍රිකා. ඒ සියල්ලත් එක්ක බලනකොට අපිට පැහැදිලිව හිතෙනවා මේක ඇතුළේ තියෙන්නේ නැති කියලා. නමුත් මේ වෙනකොට කිසිම තොරතුරක් නැහැ. මොකද සියලුම දේවල් වෙනස් කරගන්න පරිගණකයෙන් ඉවත් කරගැනීමේ කාලය පරිත්‍යාගය තිබුණා. අපි එක අවස්ථාවක ඇවිල්ලා ඉන්න අවස්ථාවේදී අපේ කට්ටිය දැකලා තිබුණා පරිගණක කොට අද ආශ්‍රිත උපකරණයක් රැගෙන එළියට යනවා. අනතුරුව නියෝජ්‍ය නගරාධිපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරයා නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පෞද්ගලික මාර්ගයේ ඔස්සේ ගමන් කරන්නේ එහි නිවාස වෙත මෙම අත්පත්‍රිකා බෙදා දෙන බවට ලැබුණු තවත් තොරතුරක් මතයි. එහිදී එම අපහාස පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයෙකු හමුවන්නේ මෙලෙසින්. බෙල්ල ගල්ලා අරුණ ගහන්න බෑ. එකගත හැකි බව ගහන්න බෑ මමයි ගහන්නේ. අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ පත්‍රිකා අතර තබා ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන ලෙස පත්‍රිකාද බෙදා දෙන අයුරුයි. ඕකල සජිත් මහත්තයාගෙන් බෙදන්න අපිට ඒක ගැටලුවක් නෑ. ඇයි මේ වගේ හෙන ගහන මඩ පෝස්ටර් එකක් බෙදන්නේ? යන්න නැද්ද? ඔබතුමා පිළිගන්නද මේ පෝස්ටර් බෙදලා හරි මම ඒක පිළිගන්නවා.
කළ ප්‍රශ්න කිරීම්වලදී මොකද්ද බා ඔච්චර කළාද? නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු පිළිබඳ හෙළි කළේ මෙලෙසි. හරි ඔයා එනම් මේ කන්ට්‍රැක්ට් එකද කරන්නේ? ඔව් බණ්ඩයිලා 100ක් දෙන්නේ ඉන්නේ. අන්න හරි ඔයා කතා කරනවා. පව් ඉතින් හරි ඉතින් තව. ඒක තමයි. මිස්ටර් කොත්තු දේවදා කියන්නේ වටේදී කීයක් හරි දෙන නිසානේ කරන්නේ. මිස්ටර් කොත්තු අවුනා. ඒ කියන්නේ ඔයා මේ සල්ලි වලද කරන්නේ? කවුද ඔයාලට දුන්නේ මේ වැඩේ? හරි වැඩේ දුන්නා. කවුද ජයන්ත? ජයන්ත කියන්නේ කවුද? ජයන්ත කියන්නේ කවුද? හරි මට මම හිතන්නේ ඒකටත් වඩා වැදගත් වෙන කෑල්ල මේ ඔක මතක් වුණා මම දැන් සජිත් වෙනුවෙන් වැඩ කරන මිනිස්සුන්ට ඔහම කරන්නේ ගෝඨාභය වෙනුවෙන් කියලා. එතකොට ඒ කරන එක ගැන කියද්දී දැන් ගෝඨාභයට කඩේ යන අලුත් පරපුරේ ගෝඨාභයට කඩේ යන අය මේ ඉන්නේ. හරිද? මේ අපේ මතකයේ තියෙනවා. මේ තියෙන 2015 එකක් ඈ. පාවෙන් සිදුවේ යයි සැකයක් පවතින බවයි. අපිට තියෙන ප්‍රශ්නය තමයි මේ මෙච්චර මේ ප්‍රශ්න තවමත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්න එක විතරද කරන්න කියලා. තවමත් මේ മന്ത്രിවරයාව අත්අඩංගුවට ගන්න ප්‍රමාණවත් සාක්ෂි නැද්ද? එහෙම නැත්නම් මොකක් හරි බලපෑමක් තියනවාද? මෙන්න මේ දේවල් තමයි මේ 2015 ආණ්ඩුව ආපු ගමන් එයාට තදියම දුමින්දව ඇරස් කරන්න. එයා පැස්තිතිය බයිනවා CID. රටේ ජනතාවට තියෙන ප්‍රශ්න. මගේ පියාව ඝාතනය වෙන්න මූලික හේතුව තමයි දුමින්ද සිල්වාගේ කුඩු ජාවාරම ගැන ප්‍රසිද්ධිය හෙළි කිරීම. ඒකෙන් පස්සේ මමත් දිගින් දිගටම කිව්වා මේ කොරෝනාවේ කවුද කුඩු විකුණන්නේ? මෙතන නෑ. හිර කුඩුවක් ඇතුලේ හිටියේ නෑ. මෙච්චර වැරදි කරපු පුද්ගලෙක්. අපි කොහොමද දන්නේ CID එක ඇතුලේ මොහොත් එක්ක මේ හොඳ සුහද සාකච්ඡාවක් යනවද? එහෙම නැත්නම් ඇත්තටම මොහුගෙන් ප්‍රශ්න අහනවද? මොහු කියන එක විතරද ලියන්නේ? මොහුගෙන් නැවතත් මේ හරස් ප්‍රශ්න අහලා ලියනවද? අපි කොහොමද දන්නේ මේ කිසි දෙයක් දැන් මේ කියන්නේ CID එක මේ දුමින්දක වෙලාව ගෙන්නන වෙලේසුදා දුමින්දගේ නම කිව්වා කියලා ප්‍රශ්න කරන්න ගෙන්නනවා. ප්‍රශ්න කරලා යවනවා. ඇරස් කරන්නේ නැහැ ඉතින් වෙලේසුදා කිව්ව එක විතරයි තියෙන්නේ වෙන සාක්ෂියක් තිබුණේ නැහැ. එතකොට ඒ වෙලාවේ අජිත් රෝහණ කියන වොයිස් කටුත් දෙනවා. අජිත් රෝහණ එක තරයි. අජිත් රෝහණ කියනවා ඔකට උත්තර දෙනවා මතක ඇතිනේ. එතකොට 2015 CID එකට බයිනෝ. ඔය ඔහොම අමතරව උසාවිය ඉඳලා තියෙනවනේ. උසාවියත් ඕක වෙනවන්නේ. උසාවියත් වෙන්නේ මේ පස්සේ අන්නලා ස්තුති කරනවා නේද? ඔව් මේ තියෙන්නේ ඒක හරියද? මේ තියෙන්නේ පළවෙනිම ස්තුතිවන්ත වෙන්න ඕනේ රටේ. ඒක ස්තුතිවන්ත වෙන්නේ ශානිට නෙමෙයි. ජනාධිපතිතුමාට. අලුත් ජනාධිපතිතුමෙක් මේ රටට ඇවිල්ලා නීතිය ස්වාධිපත්‍ය ආරක්ෂා වෙච්ච. ඌයි බර්සර කරා වගේ. හරි තීන්දුවක් ලැබුණේ. මේ ආණ්ඩුව වෙනස් වුණ නැත්නම්. මෛත්‍රී ඉඩරදී ඒ ගාලේ. තීන්දුවක් වෙන්න තිබ්බා. ඕක දකින්නේ පත්තරේ. ඒක දිහා බලා එහෙම සතුටු වෙන්න තරම් අමානුෂික නෑ අපි ඒ වුණත් මාත් අම්මත් අවුරුදු 5 තිස්සේ වෙනකොට ඔකට සාධාරණයක් වුණා. මම විශ්වාස කරනවා සාධාරණයක් වුණා වගේම ලසන්ත ටෙක්නොලොජිකට වගේම තරුජින්ගේ මරණය මේ හැම දෙයකම අපිට වගේම සාධාරණයක් වුණොත් එයාටත් අපි වගේම දැනසිලි උත්ම ගන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. මේ හිරුනිකාගේ කතාව පොඩ්ඩක් හොයාගන්න පුළුවන්ද මේ දැන් කියන කතාව? හරිද? එතකොට එයා කියනවා නම් එයාට වෙච්ච සාධාරණය මේ අනෙක් මිනිසුන්ටත් වෙන්න ඕනි කියලා. දැන් එයා එතනම කියන නම් තියෙන්නේ. දැන් ඉක්නලිකොට නම් අපි කියන උලන් CID එකට කාර්යභාරයක් නැහැ. අධිචෝදනා ගොනු කරලා ඉවරයි. ඒ සාක්ෂි දෙන්න තියෙනවා. බොහෝ දුරට ළඟදී මේක ඉවර කරන්න ඉවර වෙන නිසා ඒක නිසා ඉක්නලිකොටගේ එකේදී අපි ගමුකෝ. හරි අනිත් ඒවා තාජුඩීන් ලසන්ත ඇතුළු විමර්ශන ගණනාවක් ඒ වෙද්දි තිබුණේම තාම තියෙනවා ওই තරම්. මොකද මෛත්‍රීපාලගේ යාළුවෙක් නෙවෙයිනේ. ಭಾರತ මෛත්‍රීපාලගේ යාළුවා. මා ಭಾರತගේ නඩුව ඉක්මනට ඉවර කරන්න අවශ්‍ය වෙනත් කියන්නේ නඩුව දිනපතා ඇහුවා. ලොකු උනන්දුවක් පෙන්නුවා නඩුව දිනපතා ඇහුවා. ඒ නිසා ඒක ඉවරුණා. ඒක CID නිලධාරීන්ගේ නෙමෙයි. ඒ පැත්තෙන් ඒ තල්ලුව දුන්නා තමයි. නඩුව දිනපතා අහන්න මේ අධිකරණයයි තීන්දුව කරන්නේ විමර්ශකයන් තීන්දුව කරන්නේ. නමුත් ඒක ඊට යම් දුරකට ඒ දේශපාලන බලය තියෙන්න ඇති. හැබැයි දේශපාලන විල්ලක තිබ්බනේ. දේශපාලන උමනාව තිබුණා ಭಾರತගේ නඩුව අහන්න හිරුනිකා වෙනුවෙන් අහන්න ඒක වෙන කතාවක්. නමුත් ඒක ලසන්ත වික්‍රමතුංගටත් යම් දුරකට තියෙන නැති එක්නලිකොඩගේ එකේදී සන්ධ්‍යාක්ක ෆයිට් කරන්න ඇති. හැබැයි මේ තියෙන තත්ත්වයේ ලසන්ත සහ තාජුදීන්ගේ තාම තියෙන විමර්ශන මට්ටම කරුවන්වත් අත්අඩංගුවට අරන්නේ. එතකොට දැන් කවුද හිරුනිකා ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා මට තියෙන ප්‍රශ්නේ ගෝඨව ගොඩ දාන්න මේ බොරු කියන එක. ගෝඨව ගොඩ දාන්න හිරුනිකා බොරු කියන. හිරුනිකාගේ වචනවල කියලා තිබුණා ඔයා කියන්නේ මේ ඔය ෆුල් ටයිම් ඒ කතාව. ඔව් ප්‍රෙස් කොන්ෆරන්ස් එක. ප්‍රෙස් කොන්ෆරන්ස් එක නෙමෙයි මොකක් හරි කතාව කොහෙද කිව්වේ කියලා. මොකක් හරි එකනේ. මේ ප්‍රෝග්‍රෑම් එක නේ ටීවී ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ෆුල් ටයිම් පොලිටික්ස් කරා කියලා. ශානි දීලා තියෙනවලු ඇෆිඩවිට් එක. ෆුල් ටයිම් පොලිටික්ස් කරා කියලා කොහෙද එහෙම ඇෆිඩවිට් එකක් තියෙන්නේ? ඒක දිගටම මේ දේශපාලන වේදිකාවේ කතා පැවැත්වුවලු ශානි. ඔයා හොඳ වෙලාවට ඔක කිව්වේ මේ ෆුල් ටයිම් පොලිටික්ස් කියන වචනය
දැන් හිරුනිකා විතරක් නෙමේ සලේගේ ගෝඨාභයලා වෙනුවෙන් කතා කරන හැම කෙනාම පාවිච්චි කරන වචනයක් විදිහට මේ වෙද්දී පත් වෙලා තියෙනවා ශානි ෆුල් ටයිම් පොලිටික්ස් කළා කියන වචනේ. ඒ වචනේ ඇයි ගෝඨව ගෝඨගේ අනිත් අය කරාට හිරුනිකා කියන්නේ ඒකයි. ශානිට කැතයින එක. දැන් ආශු මාරසිංහ එක දවසක්වත් CID එකට ගිහිල්ලා නැහැ. හරිද? ආශුට CID එක කිසි දෙයක් කළා නැහැ. හරිද? ආශුට ඒත් කොන්දක් තියෙනවා කෙලින් හිටගෙන තමන්ගේ ස්ථාවරය කියන්නේ. හරිද? ආශුට ඇත්තටම එක දෙයක් කරලා නැහැ. නමුත් ආශුගේ පක්ෂ නායකයව ඇරෙස්ට් කරා ශානි ළඟදී. ඒකට විරුද්ධව ආශු ඇවිල්ලා කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට විරෝධතා පැවැත්තුවා. එහෙම ආශු කියනවා පාස්කු එක සම්බන්ධයෙන් ශානිට මම කිසිම චෝදනාවක් කරන්නේ නැහැ කියලා. ආශුට තියෙන ආශු වෙනුවෙන් කිසි දෙයක් කරලත් නැහැ. හරිද? එතකොට එහෙම තියෙද්දි ඇයි මේ මෙච්චර ශානිගේ ඉන්වෙස්ටිගේෂන් ආශුගෙන් සමාව ගත්ත නේද? හිරුනිකා CID එකට ගියා ආශුට විරුද්ධව. හරිද? හිරුනිකා ආශුට විරුද්ධව CID ගියා. හිරුනිකා CID ගිහිල්ලා පැමිණිලි කරාට පස්සේ සමාව ගත්තා ආශුගෙන්. හරිද? ආශුගෙන් පස්සේ සමාව ගත්තා. මේ කොයි හරි තියෙන්නේ. ගොඩක් අන්තිම. ඒ වගේ මනික් පැත්තෙන් කියන්නේ මගේ පියාගේ ඝාතනයට සම්බන්ධ සියලුම සාක්කි ගොනු කරලා ඔහු ඒ වෙලාවේ ඒ වැඩ ටික කරේ නැත්තම් මේ පුද්ගලයන් මරණ දඬුවමට එක් යන්නේ නැහැ. ඒ තරම් තාත්තාගේ නඩුව තුළ සාර්ථකත්වය ළඟා කරලා දුන ශානිව ඔබ හිතනවාද පාස්කු විමර්ශන වලින් ඉවත් කරන්නට අවශ්‍යයි කියලා? මට හිතෙන්නේ මේ වෙලාවේ නොයෙකුතර නොයෙකුත් මත තියෙනවානේ මම ඔහුව පෞද්ගලිකව ඔහු සාධාරණ විදිහට මගේ තාත්තගේ ඝාතනයට සම්බන්ධ එක කරා. මෙතන දැන් වෙලා තියෙන මේක දේශපාලන පත්වීමක්. බොරු. හරිද? මේක දේශපාලන පත්වීමක් කියන්නේ. දැන් මෙතන ලංකාවේ නීතිය හැටියට මට මතක නැහැ පොලිස් චක්‍රලේඛ 2018 අංක කීයද කියලා මට මතක නැහැ. චක්‍රලේඛ 90 එතන මෙයා තේරුම් ගන්න එපයි ගෝඨාභය ශානිට කරපුවා. හරිද? ඒ වයින් ශානිගේ වෘත්තීය ජීවිතයේ අඩු කරපු අවුරුදු ගාණක් නේ. හරියට ගත්තොත් එයා ආයෙපත් වෙන්නේ. සහ ඒක නිශ්චිත ක්‍රමවේදයකට අනුව කරපු පත්වීමක් නේ. ඒක දේශපාලන පත්වීමක් නෙවෙයිනේ. ඒතකොට ඇයි මං කියන්නේ ඇයි Tamanට ඔච්චර උදව් කරපු මිනිස්සුන්ට බොරු කියන්නේ? එතකොට ජනතාවට සැක හිතෙන්න පුළුවන්. මේ දේශපාලන පත්වීමත් එක්ක දැන් මොහොත මේ තනතුර දෙන්න. ඉතින් දැන් හිරුනිකානේ බොරු කිය ජනතාවට සැකය හදන්නේ. ගෝඨාභයලා ගැන කරන විමර්ශන කරන මේ සැකය හදන්නේ. එතකොට මොකටද ගේ ළඟට ගිහිල්ලා ප්‍රොටෙස්ට් කරේ? හරිද? අධිපතිතුමා ඇතුළු කණ්ඩායම එතකොට මොහු වේදිකාවේ ගිහිල්ලා කතා කරපු දේවල් ටිකක් තියෙනවා. දැන් ඔහු එච්චරම ප්‍රසිද්ධියම දේවල් කරේ නැත්තම් වේදිකාවේ ගිහිල්ලා කොහෙද කතා කරේ? කවදද? මොකක්ද කරේ? කො වීඩියෝ ක්ලිප් එක තිබ්බනම් පෙන්වන්නේ නැද්ද මේගොල්ලෝ? ඇයි බොරු කිය සැකයක් හදන්නේ? මොකක්ද කරපු කතාව? ඔව්. දැන් මේ වගේම බොරු කිව්වේ නැද්ද? එයාගේ නඩු තීන්දුව දුන්න ජජ් ගැන. ඔය වලං කතා කිය ඔඩියෝ ක්ලිප් දාන්නේ මේගොල්ලොන්ගේ නඩු තීන්දුව දුන්න නිසා නේද? ඒ රෙනෝ සිල්වලයි හිරුවෙකෙන් ශානි ගැනම බොරු හදන්න පටන් ගත්තේ ඒගොල්ලොන්ගේ නඩුව එයාට යුක්තියට කරලා දුන්න නිසා නේද? ශානිත් එක්ක රෙනෝට තරහක් තිබුණේ නැහනේ. ශානිත් එක්ක හිරුවකට තරහක් තිබුණේ නැහැ. ඉදාච්චලා ඔක්කොම ශානිගේද පද්මිනී රණවකද මේ පුද්ගලයන්ගේ ඔඩියෝ ක්ලිප් විකෘති කරේ. එයාගේ ඔඩියෝ ක්ලිප් විකෘති කරේ. ඒ ඉරාජ් එක්ක ගිහිල්ලා ඉරාජ් හොඳ කොල්ලා කිව්වා මොකක් හරි කියනවනේ. මම දැක්කා ඊපරේද. හරිද? ඇයි මෙහෙම මේ තරම් නිර්ලජ්ජිත වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. පොඩ්ඩක් මිනිස්සු පොඩ්ඩක් අඩිය පස්සට ගනියෙත් දැන් ගොඩක් අය කියන්නේ මේ හැම කෙනාටම තියෙන ගැටලුව සහ හැමතැනම තියෙන කුකුස තමයි මේ වැඩේ මෙයා ඇත්තටම හරියට මොකද ප්‍රශ්නේ තියෙන්නේ ඒබ්‍රහම් නාන කියන පුද්ගලයා මේ ආණ්ඩුවේ මේ කියන්නේ මේ ප්‍රධාන බෝම පුපුරගත්ත කෙනාගේ තාත්තා මේකට ෆන් කරපු මිනිසයා මේගොල්ලන්ගේ මේ මොකද්ද ජාතික ලයිස්ට් එකට හිටපුවා. ඒතර ඒක අපිට නෑ කියන්න බෑනේ. ඒතර ඒත්කොට සාධාරණයක් ඉෂ්ට වේද කියලා සැකයක් ඇති. ඉතින් සාධාරණ ඉතින් ඊබ්‍රහීම්ව විමර්ශනය කරේ කවුද? අධිචෝදනා කරේ කාගේ විමර්ශන නිසාද? අත්අඩංගුවට ගන්නේ ශානිගේ යටතේ. ශානිගේ යටතේ කරපු විමර්ශනයට තමයි ඉබ්‍රහීම් නානා හරි මේගොල්ලෝ නානා කියලා කියන්නේ. හරිද? අපි ඒගොල්ලෝගේ අයියානේ. එතකොට ඒ ඉබ්‍රහීම් නානට කොළඹ මහාධිකරණ ඉදිරියේදී නඩු පවර්ලා තියෙන්නේ ශානිලා කරපු විමර්ශනයේ ප්‍රතිඵලයක්. මං කියන්නේ ඇයි එකන හිරුනිකා මෙතන කරන්න මෙයා කියන මේ සමාජයේ කුකුසක් සමාජය නෙමෙයි එයා තමයි කුකුස හදන්නේ. මං කියන්නේ ඒක මේ ගෝටයි ගෝටට කඩේ යන අය කරන එක වෙන කතාවක්. ඇයි මේගොල්ලෝ කරන්නේ? මට අර මේ අර කොළ බෙදපු සිද්ධිය දැක්කම මට මතක් වුණේ. ඉතින් ගෝටව මේ ඔය පාස්කු ප්‍රහාරය ගහපු මේ වගේ වැඩවලින් කෙලවුනේ සජිත් නේද? සජිත් නේද 2019 ජනාධිපතිතුමනි හිටියේ. හරිද? එච්චරවත් අඩුතරමේ හිතේ තියෙන්න එපා තරහක්. හරිද? ඇයි මේ තමන්ගේ කකුල කටේ දාගන්නේ තමන්? හරිද? මට තේරෙන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔබ කෙටියෙන් සඳහන් කරන්නේ විනිවිද භාවයක්. විනිවිද භාවයක්. ඒ කියන්නේ accountability and transparency. ඒක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අවසන් වශයෙන් ඉතින් මම හිතන්නේ ඇත්තටම අපි යමු අර මේක හොඳටම කරලා තියෙන්නේ නාමයට සජිත්.
කරපු එක මේගොල්ලොන්ගේ කටවල්වලුත් එළියට එනවා කියලා මට අන්තිමට හිතෙන්නේ. ඇත්තටම මේ හෘද සාක්ෂියකුයි පපුවකුයි නැතුව තමයි මේගොල්ලෝ දැන් වැඩ කරන්න පටන් ගන්න තියෙන්නේ. තමන් යන අරිත් ප්‍රෝග්‍රෑම් එක වාඩි වෙන්න බැරි කමක් නැහැ මෙයාට. ඉරාජ්කද? ඉරාජ්ගේ වාඩි වුණානේ. ඔව් ඒ නෙමෙයි. හිරුවෙගෙත් ඒකත් වෙලාවට වෙයි වෙලා කියයි මේ මගේ තාත්තා මැරුවේ මේ ඌමයි වෙඩි තියාගත්තේ කියයි. හරිද? බොරුවට දැම්මේ කියයි මේ අරවත් පිළිගනියි අන්තිමට. හරිද? ඒ ලෙවල් එකට යයි. කරන්න දෙයක් නැහැ. ඉතින් මොනවාද කරුමේ ඉතින් හෘද සාක්ෂියක් නැති බලලෝබීන් මම මේගොල්ලන්ට කිව්වේ අර ගොලම්ලා කියලා. හරිද? ගොලම් කියන්නේ මේ Lord of the Rings එකේ තියෙනවා ඉන්න මෙන්න මේ කැරක්ටර් එක. හරිද? ඒ කියන්නේ ඒ බලයට තියෙන කෑදර මුද්දේ බලයට තියෙන කෑදර කමින් ඒගොල්ලෝගේ මනුස්සත්වේ නැති වෙලා විකෘති වෙලා හෘද සාක්ෂියක් නැතුව සහ ඊටාම මට තේරෙන්නේ අර මනුස්ස මේ ඒ රූපයෙන් තමයි ඒක සංකේතවත් වෙන්නේ. දැන් හිරුනිකාලා ඔක්කොම මෙන්න මේ රූපයෙන් තමයි සංකේතවත් කරන්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එකට තමයි වැටලා තියෙන්නේ. එහෙනම් අපි යනවා සුබ දවසක්. ආයෙත් මේක බලන්න. හෙට විවාදේ බලන්න. ඔව්.